හරි අපි මේ කලින් ඉතින් කතා කරේ ඉන්ද්‍ර සාමර්ෂණ ගැන. හරි ඒකේ මම ඔයාලට දැන් කියලා දුන්නා පිවොට් කියන්නේ මොකක්ද කොහොමද යන්නේ ඉතින් අපි ප්‍රොජෙක්ට් ෆෝමියුලා හදාගන්නේ කොහොමද ඒ කතා සෙයින් කියලා දුන්නා. හරි ඊට පස්සේ මම ඔයාලට මුලින්ම කිව්වා ඊළඟ මාතෘකාවල මෙතන තියෙනවා. හරි මම ඔයාලට කිව්වා මුලින්ම ඉන්වර්සර් ඒ කියන මික්ස් එක. හරිද? ඒකේ ඉන්වර්සර් කරන්න ක්‍රම තුනක් තියෙනවා කියලා කිව්වා. ඒකෙන් දැනට අපි එකක් එක ක්‍රමයක් කරලා හරිද? ඒ ඉන්වර්සර් සමාන වෙනවා ADJE හරිද දෙකීම net A කියනවා. තවත් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ඒකෙන් එක ක්‍රමයක් මම දැන් කියලා දෙන්නම්. හරිද? ඒ ක්‍රමය තමයි ගස් දියෝදාන. හරිද? ගස් දියෝදාන කියලා කියන්න පුළුවන්. හරිද? ගස් දියෝදාන කියලා කියන්න පුළුවන්. ඔය මෙතඩ් එක. ඒ කියන්නේ මේක පොරේ වාගත්තු මෙතඩ්. හරිද? මෙතන. අනිත් එක තමයි කාලු කර්ලින් මෙතඩ්. කාලි මෙතඩ් කියන්න පුළුවන්. ගිස්ටියෝදාන මෙතන කර්ලියන් මෙතන හරිද දැන් මම දැන් ගිස්ටියෝදාන මෙතන කියන්නේ කියලා ඒක මොකක්ද කියන්නේ මම කියලා හරිද කර්ලියන් මෙතන කියන්න නම් තව පොඩි තියරි කොටසක් වුණා මම ඒක කරලා ඒ කර්ලියන් මෙතන කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න මේ ඉන්නස් අපි ඉන්නස් මෙට්‍රික්ස් එක හොයන්න පුළුවන් ආකාරකම එක තැනකට ගන්න මොකද එක්ස්පැරිමන්ට් වල ඔයාලා දෙන ප්‍රශ්නේ ඔයාලට ඒ වෙලාවේ මේ තුنين මොකක්ද කියන්නේ තුන මොකක්ද කියන මතක තියාගන්න ඉස්සෙල්ලා ඒ ගානම මොකද ඒතකොට මේ තුنين මොකක්ද යූස් කරන්නේ කියලා මතක තියාගන්න ඕනේ මේ තුනම ඇතුළත තියාගෙන අර පාඩම් කරන වෙලාවට පොඩ්ඩක් බලාගෙන ඉන්න හරි එහෙනම් මම ඔයගොල්ලෝ දෙන්නේ ඩිස්කෂන් දෙන්නේ ටෙන් හරි දැන් අපි මොකක්ද කරන්නේ අපිට දීලා තියෙන මේට්‍රික්ස් එකකින් හරි ඒ මේට්‍රික්ස් එකේ ඉන්වර්ස් එක වඩනක් යන්නේ අර කලින් අපි හොවු කලින් පොඩ්ඩක් වැඩි වතුනා අදින් මේට්‍රික්ස් එක වෙලා අර ඊට පස්සේ යුනිට්ස් කරනවානේ මේ ආපාන්ත ප්‍රෙග්නන්ට් එකක් කියලා දෙන්නත් පස්සේ යන්නේ මෙතනදී හරිද පොඩි කික් එකක් තියෙනවා දැන් සාමාන්‍ය හිතන්නේ ඒ කියන මේට්‍රික්ස් එක 7යි 4යි 3යි 2යි 1යි 6යි 1යි 7යි 2යි ඔන්න ඕන මේට්‍රික්ස් එක කියලා ගන්න හරිද ඔන්න මේට්‍රික්ස් එක ගන්න පුළුවන් නේද හරි මෙන්න මේ මේට්‍රික්ස් එක අපි ඉස්සෙල්ලා එලිමන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් එක හරි මේ මේට්‍රික්ස් එක නේද අර විශේෂිත න්‍යාසයක් දක්වා ලිමිට් එක එක පියවරකින් රෝ එකතු කරා කොලම් එකතු කරා අනම්මනම් කරගෙන අපි ඔන්න ඔය තනි මේට්‍රික්ස් එක නේද ඉස්සරහට ගෙනිච්ච හරිද මෙතනදී මෙයා කියනවා හරිද මේ තනි මේට්‍රික්ස් එක බලපංගු තවත් මේට්‍රික්ස් එකක් තියෙනවා හරිද මෙන්න මේ විදිහට B කියලා මේට්‍රික්ස් එකක් තියෙනවා 1 7 3 2 1 6 4 2 1 ඔය වගේ මේට්‍රික්ස් එකක් තියෙනවා කියලා හිතන්න හරි දැන් මම මොකද දන්නවද කියන්නේ මේ මේට්‍රික්ස් එක වෙන වෙනම මම එලිමන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් වලට දිනනවා එහෙම නැතුව හරිද මම මේට්‍රික්ස් දෙකම එකට තියලා එලිමන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් කරනවා කොහොමද ඒක කරන්නේ බලන්න හරි මම මොකද දන්නවද කියන්නේ මෙන්න මේ මේට්‍රික්ස් එකත් එක්ක අර මේට්‍රික්ස් එක වෙන විදිහට වෙන් කරලා 1 7 3 2 1 6 4 2 1 ඒ විදිහට මම ගන්නවා අරගෙන මොකද කරන්නේ මේ මේට්‍රික්ස් එක මොකක් හරි අපිට අවශ්‍ය මේට්‍රික්ස් එකක් බවට මොකක් හරි ප්‍රොජෙක්ට් ෆෝම් එකකට එන්න නැත්නම් ගණ්‍යාසයක් එහෙම මොකක් හරි බවට පත් කරනවා අපත් කරන්නේ මූලිකම් ඉන්නවා නෑ අපි මේකට කරන අපරාධ සියයම පිළිවෙලින් පිළිවෙල එන්න මේකත් කරන්නේ අර තේරෙන්නේ නැහැ ඒකට මේකට කරන දේම මේකටත් වෙනවා ඒකෝර එකක් වෙනවා මේකත් තව එකක් අපි ඔයගොල්ලෝ කියනවා මොකක්ද මේකට කරන එක ආගියු කර මොකක් කරගෙන යනවා නේද අපි ඔයගොල්ලෝ කියනවා ආගියුමන්ට් මේට්‍රික්ස් කියන්නේ ඒ කියන්නේ ආගියුමන්ට් මේට්‍රික්ස් කියන්නේ මේට්‍රික්ස් දෙකක් හෝ කීප හරිද එක මේට්‍රික්ස් බවට තව මේට්‍රික්ස් බවට ආගියු කර යනකොට මොකක්ද කියන්නේ එන ට්‍රාන්ස්ෆෝමේෂන් එක කරනවා ආගියුමන්ට් මේට්‍රික්ස් හරිද ඔන්න ඔබ නම් තියෙන්නේ බෑද කියලා මෙතන විනාඩ පා කරන්න ඕන නම් මොන වගේ තියෙන්නේ පොඩ්ඩක් තුල කියන්න ඕනේ මේ ගස්ටියෝදාන මෙතන දෙන්නේ දැන් අපි කතා කරන්නේ මේ ඉන්වර්ස් එක වල මෙතන දෙයක් මම වගේ ගස්ටියෝදාන මෙතන දෙන්නේ මේ ගස්ටියෝදාන මෙතන දෙන්නේ කියනවා හරිද ඔබ එතපන්කෝ ඒකෙන් මේ ඉස්සරහට හරිද 7යි 1යි 6යි 3යි 1යි 4යි 2යි නැත්නම් කොහොමද කියන්නේ හරි ඉතින් 1යි 3යි 2යි 5යි කියලා එකක් තිබුණා ඔයාලා මේක්ස් එක කරගන්න මොකක්ද මේ ජෝදානේ කියන්නේ මේ ජෝදානේ කියනවා
හරි ඔබට ඒවල වෙනස් වෙන්න ඕනේ නෑ හරි එන්න ඒවල වෙනස් වෙන්න ඕන නම් වෙන්න මේ විදිහට කරමු කොයි විදිහටද වෙන්න මේ විදිහට හරි මුලින්ම මෙන්න මේ 1 2 2 5 කියන මේට්‍රික්ස් එකත් එක්ක හරිද ඒ කියන්නේ A කියන මේට්‍රික්ස් එකත් එක්ක ආගමෙන්ට විතර ගනිද්දි ඩෙන්ටිටි මේට්‍රික්ස් එක මොකක්ද තිබුණේ මොකද මේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක කියලා මම ඔයාලට කියවනේ ඒකක න්‍යාසය අර මේ එක බිංදුව බිංදුව නැත්නම් එක බිංදුව 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 න්‍යාස අපිට වල කියන්නේ ඒකක න්‍යාසය කර්මයේ එක විතරක් තියෙනවා හරි ඔකට තමයි අපි කියන්නේ ඒකක න්‍යාසය නැත්නම් ඩෙන්ටිටි මේට්‍රික්ස් අපි ඔබ හඳුන්වන්නේ ID හරි ගනිලු ඩෙන්ටිටි මේට්‍රික්ස් එක මොකක්ද කියන්නේ ආගමෙන්ට එකක් කියන්නේ ඒ කියන්නේ මොනවද කියන්නේ එකයි බිංදුව බිංදුව අද ඒක තියෙනවා ඇයි වාරණ දෙක මෙහෙම එකක් අයියෝ මෙහෙම එකක් දෙන්නේ ඇයි මේ දෙක එකක් විතරක් දෙන්නේ මෙතන අපිට දීලා තියෙන්නේ A න්‍යාසය දෙකෙන් දෙකෙන් න්‍යාසය නෙමෙයි අපේ නම් ආගමෙන්ට ඇතුලේ මේට්‍රික්ස් එක ගෙනියනවා හරි වෙන න්‍යාසය ගෙනියනකොට මම මේ තුන එකක් දෙකෙන් එකක් නම් මෙතන අසමානකම් මට ගෙනියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මේක නම් මෙතන මේ විශාලකම එකක් ගෙනියනවා කියලා එහෙම සින්නක් නැහැ හරි හැබැයි මෙතන තියෙනවා ගන්න ඕනේ මේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක එන්න මේකේ තරම සමාන වෙන්න ඕනේ ඒ නිසා තමයි මේක දෙකෙන් කියන කොහොමද දෙකේ දෙකේ ඩෙන්ටිටි මට ඕන තුන දෙන මේට්‍රික්ස් එක දාගන්න පුළුවන් එහෙම නෑ මට ඕන මෙතන දෙකේ දෙකේ මොකක් එකක් තියෙනවා මම මෙතන ගන්නේ දෙකේ දෙකේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක හරි මම ඒවා දෙන්නේ හරි ඊට මෝ කියනවා දැන් දෙමු නැත්තම් හරි මේ ඒකට මේ අපිට කරන්න ඕනේ යුනිට් ට්‍රාන්ස්ෆෝමේෂන් කරගන්න එක කරගෙන බලන්න ගිහිල්ලා මේ ඒක කොයි වගේ වෙලාවද ඩෙන්ටිටි මේට්‍රික්ස් එක බලවත් කරනවා හරි අපි එලිමන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් වල කතා කරේ හරි මේ වගේ මේට්‍රික්ස් එකක් මම මේ වගේ අර කොටස් දෙක කරනවා ගත්තේ ඔය දෙනවා කියන්නේ ගෝසියන් ෆෝම් එක එහෙම නැත්නම් එක ඩෙන්ටිටි මේට්‍රික්ස් එකකට ත්‍රිවිධ න්‍යාසයක් බවට එහෙම නැත්නම් ත්‍රිකෝණ මේට්‍රික්ස් එකක් හරි කොහොමද මම ගත්තේ මෙතනදී කියනවා ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් දක්වා මෙයා කියනවා දැන් මේ A කියනවා ඩෙන්ටිටි මේට්‍රික්ස් එක වෙලා තියෙනවා එතකොට මේ A ද කරන දේම I ද කරන්න ඕනේ නේද I ද කියන්නේ නේද A ද කරන දේම I ද කරන දේම කියලා මේ මෙතෙන් යනවානේ උත්තරයක් යම් උත්තරයක් මෙතෙන් යනවානේ මොන උත්තරේ ඉලු A ඉන්වර්ස් වලට එන්නේ මොකක්ද ඒ ඉන්නේ උත්තර කියන්නේ මම දෙන්නේ න්‍යාසයක් නේ මොන එකක් එන්නේ එතන දෙන්න මොන එකක් නම් මේ A වුන් ගිහින් මේක වෙන් කරගත්තා හරිද I වලටත් A දෙන්න කරාම පස්සේ දෙකකින් කියන න්‍යාසය තමයි A ඉන්වර්ස් කියලා කියන්නේ හරිද උදාහරණයක් බලන්නකො මොකද මේ ඩිජිටල් කම්පියුටර් කියන්නේ නෝට් එකක් දාගන්න හරිද බලමු මේ බලමු මේ මොකේද මේ ඉන්නන්නේ හරි එතකොට මේක දැන් මම රෝචන් ෆෝම් එකේ නෙමෙයි ඉතින් ඩෙන්ටිටි එක බලවත් කරනවා මම බලන්න මොකක්ද මොකක්ද කරන්න පුළුවන් පළවෙනි තැන හරි නේද ප්‍රශ්නයක් නෑ නේද ඉතින් එක තියෙනවා මෙතන අපි මොකද කරන්නේ මෙතන බිංදුව කරගන්න ඕනේ හරිද එහෙනම් ඔයාලා දන්නවා මේක රෝ 1 මේක රෝ 2 හරි ප්‍රශ්නයක් නෑ මේක රෝ 1 මේක රෝ 2 හරි අවුලක් නෑ ඔයාලට ඕනේ මෙන්න මේ රෝ 2 කියන මේ අලුතෙන් ඔයා හදන මේට්‍රික්ස් එක හරිද රෝ 2 කියන කැලේ මෙතන බිංදුව වෙනවා එහෙනම් ඒක යන්න ඕනේ ඔයා මොකද්ද මේ බිංදුව ගන්න කරන්නේ මම කරනවා මේ පරණ R2 එකෙන් රෝ 2 එකෙන් මේක දෙකෙන් ගුණ කරලා අඩු කරනවා 2R1 කියන ප්‍රශ්නයක් නෑ එහෙම කරන්න පුළුවන් නේද R2 එකෙන් මේක දෙකෙන් ගුණ කරලා අඩු කරනවා මේක දෙකෙන් ගුණ කරලා පස්සේ එන්නේ 2.4යි නම් දෙකෙන් එක බිංදුවයි 5න් 4 එකයි මෙතන උඩ වෙනස් වෙන්නේ එක දෙකෙන් හැම දින කියලා නේද මේක අපිට දෙන්නේ මේක අපිට කරන්නත් ඕන මේ කරන දේ මෙයාට කරන්නත් ඕන මොකද මේ කරේ මේක අපි මොකද කරන්නේ පළවෙනි එක දෙකෙන් වැඩි කරා අද දෙවෙනි එකේ පළවෙනි එක අඩු කරා එහෙමද අන්න මේ දෙකක් දෙකයි බිංදුව එහෙනම් බිංදුවෙන් දෙකක් කියලා එහෙනම් දෙකයි එකෙන් බිංදුව අර බිංදුවෙන් දෙකක් දුන දෙකයි එකෙන් බිංදුවක් බිංදුවල උඩ පදේ ඒ විදිහට දෙන එකයි බිංදුව හරි ඔතෙන් නිකන් දේවනා අන්තිමට ඔතන තේරෙන්නේ නැහැ හරි ඒ කියන්නේ ඔතන දේවනා නේද අසල්ම බලන්න බිංදුවෙන් දෙකක් ඊට දෙකයි එකෙන් බිංදුව එකයි දෙන්න එකයි එකයි ඔය විදිහෙන් යන්නේ
දැන් බලන්න මේක මේ එක න්‍යාස කොටසක් වෙලා නැහැ. මම දැන් වයින් කරන්නේ මොකද? එක මෙතන හරි ඉන්නවා මෙතන. මේ දෙක ගන්න මොකද? මේ දෙක අයින් කරනකොට මොකද කරන්නේ? හරි. බලන්න දැන් මට මේ අලුත් R1 එකේ නිවන R1 එකේ ඒකනේ අයින් කරන්න ඕන නම් මොකද මම කරන්නේ? මම මෙහෙම කරොත් දැන් කියන R1 එකේ අඩු කරනවා R2 එක දෙකෙන් ගුණ කරනවා. ප්‍රශ්නයක් ඒ බලමු. දැන් මේ R2 එක දෙකෙන් ගුණ කරොත් 0.2යි 0.2යි නෝනේ. එකෙන් බිඳුවක් කර ගන්න. එකෙන් බිඳුවක් කරුවා කියන්නේ එකයි. දෙකෙන් දැක්ක කොහොමද පස්සේ බිඳුවයි යට බිඳුවයි කොහොමද දිනනවා? ඔය කරන වැඩි මම මේකටත් කරන්න ඕනේ. මේකටත් කරන්න ඕනේ R1. R1 එක විතර 2 කියන. එහෙනම් මේක බලන්න දෙකෙන් ගුණ කරොත් මෙයාට වෙන 4යි. දෙකයි නේද? R2 කියන දෙකෙන් ගුණ කරපුවම පස්සේ මෙහෙමනේ. ඉතින් මේක අඩු ගන්න ඕනේ R2 කියන පද එහෙම තියෙනවා. දෙකයි කියන්නේ හතරෙන් එක පදේ. එක දින දිනවා. එක දින දිනවා. එහෙනම් මෙතනද 5. බිඳුව දින දෙක. එතන දින දෙකයි. බාහන තේරුණාද මෙතන? අද බාහන මෙතන අපි කරේ නේ R1 R2 කියන දෙකෙන් ගුණ කරලා R1 එක අඩු කරලා. එහෙනම් මෙතනත් කරන්නේ R2 කියන දෙකෙන් ගුණ කරලා R1 එකකින් එක අඩු කරලා. වෙන දිනම එතන දාපහ දන පාන. මේ බලන්නේ මේ කීබෝඩ් පේරියට වෙන්නේ බිඳුව රින් දෙකක් නෙමෙයි. හරිද? දැන් මේ යටපදේ මුත් නෑ ඒකේ බිඳුව කියලා. දැන් බලන්න හොඳට මේක අයිඩෙන්ටිමේටර් පොර වත්තලා නේද? මෙතන මේ තිබුණේ මේ බලන්න. මේ තිබ්බේ. මේ තියෙන්නේ A කියන මේට්‍රික්ස් එකනේ. හරිද? මෙතන තිබ්බ අයිඩෙන්ටිමේටර් එකනේ. දැන් මොකද්ද? අයිඩෙන්ටිමේටර් පොර වත්තලා නේද? එහෙනම් නියම මොකද්ද වෙන්නේ? මේක තමයි A ඉන්වර්ස් කියන මේට්‍රික්ස් එක වෙන්න ඕනේ. හරිද? හොඳට උදාහරණ නේ. A කියන එක අපි අයිඩෙන්ටිමේටර්ස් වලට කරා. ඒකත් එක ආගියුමන්ට් රිජෙන්ට් එකක න්‍යාසය. හදිච්ච එක තමයි A ඉන්වර්ස් කියලා කියන්නේ. ඕක තමයි ස්ටියෝඩාන් මෙතෙක් කියලා කියන්නේ. හරිද? මේ විදියමයි අද තුනක් කියන වෙලාවට කරන්නේ. ආදාන තුනක් තියෙන ඉතින් තුනක් කියන එක ගන්නවා. 1 2 6යි 3 1යි 4යි බිඳුවයි 2යි 1යි 8යි ඒ වගේ තිබ්බොත් එන්නේ. හරිද? මම අපලට දෙන්න. හරි. අර මොකද දන්නවද? ගණන්දාසනයේ බලන් ගිහින් අර හිතන්නකො ඒකෙන් නම් මෙහෙම දෙනවද? ඉතින් මේක බිඳුව 2 1 4 6 3 2. ඔය විදිහට දිනවද? ආද මොකද්ද කරන්න ඕනේ? මේකත් එක්ක හරි 1 1 ඍණයක බිඳුව 2 1 4 6 3 2. මේකත් එක්ක ඔයා ගන්න ඕනේ මොකද්ද? මේ A කියන එකත් එක්ක ගන්න ඕනේ අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක. මොන අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක? මේකේ තරම තියෙන අයිඩෙන්ටිටි මේට්‍රික්ස් කොහොමද දෙන්නේ? හරි. ඒ කියන්නේ කොහොමද? 1 1 1 මේ දෙකේ අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක හරියන්නේ නැහැ අර. හරි. මේකත් කොහොමද හරියන්නේ? ගන්න මේක කියන තරම තියෙන අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අර මම කියපු විදිහට රෝජන් ෆෝම් එකෙන් දෙන්නේ. මේක ඔයා මොනවා හරි අපරාධයක් කරලා හරිද? යාම්කිසි වෙලාවක ඔය වගේ තත්ත්වයකට පත් වෙනකොට මේ A කියන මේට්‍රික්ස් එක. හරිද? ඒ දේම මේ පැත්තට කරා නම් මේ පැත්තේ දිනවා. පාඩ ඕනි A ඉන්වර්ස් මේට්‍රික්ස් එක. මම කියන වාර දෙන්නම්. මෙතන තියෙන්නේ A දෙන්නේ අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක. මේකට වත් හරි මේ එලිමන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් වලින් අයිඩෙන්ටිටි මේට්‍රික්ස් වල පත් කරලා ඒ දේම මේක උඩට කොහොමද මේකත් වෙනවා. ඉන්වර්ස් මේට්‍රික්ස් එක. මම කියන එක වට පැහැදිලි. ඕක තමයි රෝජන් ෆෝම්. සර් දවස් දාන්න මෙතන දෙක. මෙතන දෙකෙන් ඉන්වර්ස් ෆෝම් එක මෙතන. හරිද? ඊට පස්සේ මම කියන කර්ඩිනේෂන් එක කියලා කර්ඩිනේෂන් එක කරන්නේ පොඩි පිළිල් වාක්‍යයක් ගන්නවා අපේ ඊළඟ මොන්ටිගාවට කරන්නේ. නේද? මම හිතන්නේ වෙන්නේ තීරණය කරන්න වෙන්නේ. හරි. ඊළඟ මාතෘකාව මොකද? ඊළඟ මාතෘකාව තමයි මම වඩා characteristic groups එතකොට eigen values eigen vectors මම දුන්නේ මේක තමයි අපිට ගන්න අපි ඒක බලමු. හරි මොකද අපි ඊළඟ මාතෘකාව characteristic groups eigen values eigen vectors මම කොහොමද වලද ඉස්සෙල්ලාම මේකෙන් කියන්න කලින් අර චූටි දේවල්ට කලින් මගේ පොඩ්ඩක් මම කියනවා. හරිද? මම මුලින්ම කතා කරනවා characteristic items කියලා දෙයක්. මොකක්ද මේ characteristic items කියන්නේ? දන්නේ. පොඩ්ඩක් බලන්න මොකක්ද කියන්නේ. හරිද? මම මේක මේ හැම වෙලාවෙම මම ඇල්ගොරිතම් තමයි පාවිච්චි කරන්නේ ඔයාලට.
හරිද? ඒ කියන්නේ අපිට ඇත්තටම මේ එළවලු වල දැන් ඒක තියනවනේ අර දෙකම. ෆයිනල් ඉන්ෆර්මේටික්ස් වල ගන්න විතර දාන්න විතර ලොකෝට මේ පාඩම තියෙනවා. මේ වගේම තමයි ඒක සබ්ජෙක්ට්. හරිද? එහෙනම් ඉතින් කෙනා පාඩම් කරන විදිහ දැන් මම සාමාන්‍යයෙන් කාටද කියලා දෙන්න හරි මම තේරුම් ගන්න හරි මම මතක තියාගන්න ඇල්ගොරිතම් එකයි. මොකද මම ආයෙසකට මේ පාඩම බලනවා නම් මම මුළු පාඩම ඔළුවේ තියාගන්න ඕනේ නැහැ. මම ඇල්ගොරිතම් එකට ගන්න පාඩම පොඩ්ඩක් බලන්න. නැහැනි තමයි පාඩම මට පාඩම ආපහු රිකවර් කරගන්න පුළුවන්. මේක මගේ මෙතන. හරිද? නැත්තම් මේ බලන්න මොකද්ද මේ නුනේ ඉරි ගහගෙන කරන්නේ මොකද්ද මේ අන්තර නිදාන ගන්න නැහැ. කැලේසි මම මුළු පාඩම කවරන. ඔය විදිහට ස්කිප් වෙන්නේ. හරිද? ඊට පස්සේ මම මුලින්ම කතා කරනවා මේ කැරක්ටරිස්ටික් අයිටම්ස් වලින් පළවෙනි ඉගෙනීම කතා කරනවා කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක ගැන. හරිද? ඊට පස්සේ මම කතා කරනවා කැරක්ටරිස්ටික් පොලිනෝමියල් එක ගැන. හරිද? ඊට පස්සේ මම කතා කරනවා කැරක්ටරිස්ටික් ඉක්වේෂන් එක ගැන. මොකද්ද මොනවද? දන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න. අපි කියන්නේ හරිද? අපිට මුලින්ම දෙනවා. හරිද? ඒ කියන්නේ මේට්‍රික්ස් එක මොනවද දෙන්නේ? 2 1 3 3 1 5 7 6 2 1. අන්න ඒකේ මත ඒකේ මේට්‍රික්ස් එක කවුරුද දෙන්නේ? හරිද? දීලා කියනවා මෙන්න මේකේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක හොයපන් කියලා. ඉස්සෙල්ලා හොයන්න කලින් මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. හරිද? මම ඒකේ මේට්‍රික්ස් එකක් ගන්නවා. හරිද? පාඩම් ප්‍රශ්න නැහැ දීලා දෙනවා. මම ලැම්ඩා කියන අදිශයක් ගන්නවා. අර හරි ප්‍රශ්නයක් නෑ නේද? මම මතක ලැම්ඩා කියන අදිශ රාශියක් ගත්තා. ස්කේල් එකක් මම ගත්තා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් ගන්නවා. මෙන්න මේකේ තරමට සමානයි. ඒ කියන්නේ තරමට සමානයි. ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් ගන්න. ඒ කියන්නේ කොහොම ඩෙන්ටිටි මේට්‍රික්ස් මොකද්ද මේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක කියන්නේ? ඩෙන්ටිටි මේට්‍රික්ස් එක කියන්නේ ඔයාලා මතක ඇති මම කියන්නේ ඒකක න්‍යාසයක් කියලා. අර මම කියලා විදිහට එකේ බිඳුවේ එහෙම නැත්නම් 1 ඔය විදිහට තියෙන්නේ. ඔන්න ඔය න්‍යාසයට අරගෙන අපි කියනවා ඩෙන්ටිටි මේට්‍රික්ස් එක කියන්නේ ඒකක න්‍යාසය. තේරුණා සමහර හරි. එතකොට දැන් මෙතන බලන්න දෙකේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක තමයි මේ දෙන්නේ තුනේ ඩෙන්ටිටි මේට්‍රික්ස්. හරිද? අපි ඔක I කියලා දෙකින් අර්ථ. ඒක අපි දැන් මෙතනට ගන්න. හරි. ඒ කියන්නේ අපි දීලා තියෙන මේට්‍රික්ස් එක. මෙතන දීලා තියෙන දෙකේ න්‍යාසය. හරිද? අපි ඩෙන්ටිටි මේට්‍රික්ස් අපිට ගන්න දෙකේ ඩෙන්ටිටි මේට්‍රික්ස්. මෙතන තුනක් කියලා නේද? මම මොකද කරන්නේ? තුනේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක ගන්න. මට කියන්න බෑ මම දන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? බලෙන් හරිද? මේ අත් මම ගත්තේ අංශය. හරිද? ලැම්ඩා I කියලා මම මේක ගුණ කරලා ගන්නවා. හරිද? මොකද්ද මේ? මේ තියෙන්නේ අදිශ රාශිය. හරිද? අදිශ මේ වෙක්ටර් එක මේ සෝරි ස්කේල් එකක් මේ තියෙන්නේ මේට්‍රික්ස් එක. ස්කේල් එකක් මේට්‍රික්ස් එකක් ඒ ස්කේල් එකකින් ගුණ වුණාම පස්සේ එන්නේ මොකද්ද? ඒ මේට්‍රික්ස් එකක් ආයෙත් මේට්‍රික්ස් අපි බලමු නේද ගුණ ගන්න. හරිද? මම ගන්නවා ලැම්ඩා හරිද? I කියලා කියන්නේ 1.0.0.1 ඔකනේ I කියලා කියන්නේ. ලැම්ඩා I වලින් මෙන්න I කියලා කියන්නේ. ලැම්ඩා I වලින් මොනවද කොහොමද දෙන්නේ? ලැම්ඩා බිඳුව ලැම්ඩා. ඕක මොකද මේ දෙන්නේ? මෙන්න මේක නේද මේ. මෙන්න මේක නේද මම කියන්නේ. ලැම්ඩා I කියලා. මම කියන්නේ තේරෙනවනේ මෙන්න මේ මේට්‍රික්ස් එක නේද මම කියන්නේ. හරි මේ එන මේට්‍රික්ස් එක නේද මම ලැම්ඩා I කියලා කියන්නේ. හරිද? එහෙනම් ලැම්ඩා කියන්නේ මේට්‍රික්ස් එකක් කියලා තේරෙනව නේද? හරි. එහෙනම් මම දැන් මොකද කරන්නේ? මම දැන් කරන්නේ. හරි. බලෙන්. එළියම කරන්නේ මට මොකද? තේරෙයිද? මම මේ කරන්නේ. මම බලෙන් මොකද දන්නවද කරන්නේ? මේ A කියන මේට්‍රික්ස් එකෙන් අඩු කරනවා ලැම්ඩා I කියන මේට්‍රික්ස් එක. ලැම්ඩා I කියන්නේ දැන් මේට්‍රික්ස් එකක් නෙවෙයි ලැම්ඩා I කියන මේට්‍රික්ස් එක. ඔක තුනේ න්‍යාසයක් නෙවෙයි. මේකක් තුනේ න්‍යාසයක් නෙවෙයි. මට දැන් මේ ලැම්ඩා දැන් ඒ වලින් ලැම්ඩා I කියන මේට්‍රික්ස් එක අඩු කරන්න පුළුවන් නේද? පුළුවන්. තරම සමානයි. හරි. අපි දැන් ඒක කරලා බලමු. A කියන මේට්‍රික්ස් එක මොකක්ද? 2 1 3යි 3 1යි 5යි 7යි 6යි 2යි 1යි. හරිද? ඕකෙන් අඩු කරපන් ලැම්ඩා I කියන මේට්‍රික්ස් එක මොකක්ද? විකර්ණයේ ඔස්සේ ලැම්ඩා. බිඳුවයි. මොකක් අඩු කරපන්ලු. අඩු කරාට පස්සේ මොකද වෙන උත්තරේ? අඩු කරපුවම පස්සේ මේ දෙක අඩු කරාට පස්සේ මෙතන එන උත්තරේ ඉතින් ලියන්න. මේ එන උත්තරේ මෙතන ලියන්න. හරි. මොකක්ද දෙන උත්තරේ? දෙකෙන් ලැම්ඩා ගන්නවා පස්සේ දෙක වෙන ලැම්ඩා. මෙතන 5න් ලැම්ඩා ගන්නවා පස්සේ 5 වෙන ලැම්ඩා. මෙතන එකෙන් ගන්නවා පස්සේ 1 වෙන ලැම්ඩා. මෙතන එන්නේ මොනවද? දෙකෙන් එකෙන් බිඳුවක් 1යි 3ෙන් බිඳුවක් 3යි දෙකෙන් බිඳුවක් 3යි 7ෙන් බිඳුවක් 7යි 6ෙන් බිඳුවක් 6යි 2ෙන් බිඳුවක් 2යි. එහෙනම් මේක කියන නෝමල් පද ටික.
ඉතුරු කරනවා. ඒක මම අඩුවල ගන්න ඒක තේරෙනවා. මොකද මේ මම කරන්නේ. හරිද? ඔය විදිහට එනවා නේද? මේ මොකක්ද මට ආවේ? මම මොකද්ද යාළුවන්ට මේ තමයි මේ මේටික්ස් එක තමයි මේ ඒන ලම්ඩා එක කියලා කියන්නේ. තේරෙනවද මම කියන්නේ? ඔක තමයි ඒන ලම්ඩා කියලා කියන්නේ. ඊට පස්සේ දැන් මට පොඩ්ඩක් කියන්න මේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් ගැන මම කතා කරන්නේ. මෙතෙන්ද උත්තරයක් විදියට එන්නේ මොකක් මේට්‍රික්ස් එක. හොයන්න කියන්නේ ඒ කියන එකේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක. යකෝ ඉතින් මේට්‍රික්ස් එක නමමද? උත්තරයක් විදියට දෙන්න අනිවාර්යයෙන් මොකක්ද? යම් කිසි න්‍යාසයක් තමයි මෙතෙන්ද එන්නේ. යම් කිසි න්‍යාසයක් තමයි මේ උත්තරේට එනවා. පොලිනෝමියල් එකක් කියන්නේ මොකක්ද? පොලිනෝමියල් කියන්නේ පොලිනෝමියල් කියන්නේ මොකක්ද? පොලිනෝමියල් කියන්නේ හරි පොලිනෝමියල් කියන්නේ ප්‍රකාශනය. හරි මොකද මේ සම්මිජනයේ ප්‍රකාශනයේ කියන වෙනස? හරි උදාහරණයක් ගන්න ඕනේ x ධන y ධන z සමානයි fx කියන්නේ මේක පොලිනෝමියල් මේක ප්‍රකාශනය. හරි මේක සමීකරණයක් කියන්නේ කොහොමද? අවක බිඳුවට හරි යම් කිසි චිත්තපදයකට සමාන වුණා නම් ඕක සමීකරණයක් බවට පත් වෙනවා. හරි එහෙනම් මෙතන පොලිනෝමියල් ගන්නවා. මෙතන උත්තරයක් එන්න ඕනේ මොකක්ද? එතන උත්තරයකට වඩා එන්න ඕනේ අනිවාර්යයෙන් යම් කිසි ප්‍රකාශනයක්. මෙතන උත්තරෙ මොකක්ද? මෙතන උත්තරය වඩා එන්න ඕනේ අනිවාර්යයෙන් සමීකරණයක්. මොකක්ද මේ කියන්නේ? දැන් මොකද කියනවා? ඒ කියන්නේ මේක ඉතින් දීලා කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක හොයපන්. මොකක්ද දන්නවද මේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක කියන්නේ? A රින් ලැම්ඩා ඔක තමයි මේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක කියන්නේ. ඇයි එහෙම කරේ? මේ A රින් ලැම්ඩා කියන්නේ මේට්‍රික්ස් එකේ මම දැන් පුරුවනේ දාද? ඒක තමයි මේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස්. ඒක හොයන විදිහ තමයි මම ඉස්සරහ කරේ. ලැම්ඩා කියන අදිශයක් ගත්තා අයිතින් එකකට මේ රයිසිකයක් ගත්තා ඊට ඊ වල ධර්මයට සමාන විදිහේ එනවා ලැම්ඩා රින් අයි ගත්තා ඒ ලැම්ඩා අයි අඩු කරපුවාම පස්සේ න්‍යාසය නම් මේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක කියන්නේ. ඒතර මෙතන දෙන්නේ න්‍යාසය කෙලිම උත්තරයක් දෙන්නේ න්‍යාසය. හරි. එතකොට මේ කැරක්ටරිස්ටික් පොලිනෝමියල් කියන්නේ මොකක්ද? කියන්නේ කැරක්ටරිස්ටික් පොලිනෝමියල් කියන්නේ කැරක්ටරිස්ටික් පොලිනෝමියල් එක කියන්නේ මොකක්ද? මොකක්ද දන්නවද? ඉතින් ප්‍රකාශනයක් නෙන්නෝ. ප්‍රකාශනයක් ගන්නෙ කොහොමද? වෙන කොහෙන්වත් ගන්න බෑනේ. මොකද දන්නවද? වෙන්නේ මේ මොකද? නේද? ඒක ලැම්ඩා කියන්නේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක. ඕකේ ඩිටර්මිනන්ට් එක ගන්නවා. ඉතින් කොහොමද ඒ ඩිටර්මිනන්ට් එක ගත්තාම පස්සේ ඉතින් ප්‍රකාශනය යන්න ඕන. මේක දෙවෙනි මේක දෙවෙනි අපිට මේ එරින් ලම්ඩා කියන එරින් ලම්ඩා කියන කමිටේ යාර ඕකේ ඩිටර්මිනන්ට් එක ගත්තොත් නම් ඩෙට් එරින් ලම්ඩා i එහෙම නැත්නම් මොකක්ද එරින් ලම්ඩා i වල මාපම් දෙන්නොත් මේ කියන්නේ හරිද? ඔක සමානෙන්න ඕනි මොකද්ද? මේක වාරය මේකයි තියෙන එක සතුවා ඉතුරු ටිකේ මොකද්ද දෙදෙනෙක් එහෙනම් ධන ධන මොකක් කරේ ප්‍රකාශනයක් ඍණ මොකක් කරේ ප්‍රකාශනයක් ආය ධන මොකක් කරේ ප්‍රකාශනයක් කොහොමද එන්නේ? එහෙනම් මේ ධන ප්‍රකාශන කියන්නේ මොකද්ද තියෙන්නේ? පළවෙනි පදේ එක ඍණ ලැම්ඩා වාරය මේක වාරය මේ දෙකේ ගුණය දෙන්න මේ දෙකේ අන්තරය 5යි ඉන්න ලැම්ඩා එක ඍණ ලැම්ඩා කියන එකෙන් අඩු වෙන්න ඕනේ මොකක්ද? 7 14 මේ අඩු කරපුවම මේ උත්තරේ දෙකෙන් ගන්න උනේ. මේ කියන වාට තීරණා ඇති. ඒකේ වාට දෙලෙන්ට ගන්න බැරි වුණා. මේක උඩ මෙතෙන් දෙනකම ආවම මේක දෙලෙන්ට ගන්න විදිහ දන්නවද? මතක නැත්තම් පර නෝට් එක බලන්න. ඔන්න නෝට් එකක් දාලා දෙන්නේ මේ ගෲප් එකට ඒ නෝට් එක ගන්න. ඒකෝ තේරෙන්නේ මොකක්ද මේ කියන්නේ? හරිද? ඒ වගේම මම සම්පූර්ණ මෙතනින් ගන්නවා ඩිටර්මිනන්ට් එක. හරි. ඩිටර්මිනන්ට් එක ගත්තා. හරිද? අන්න ඩිටර්මිනන්ට් එක හිත කරන් දෙන්න නැහැ. මම කලින් කරා. එහෙනම් ඉන්නේ කරේ මම කියන්නේ. ඕනම මම ඉන්නේ. එහෙනම් ඕකේ ඩිටර්මිනන්ට් එක ගත්තා පස්සේ මේ එන ප්‍රකාශන තුන සුළු කරාට පස්සේ මට වෙන්නේ නිදිලා. කොහොම එකක් දෙන්නේ? ඒ නිදා ලම්ඩා කියන එකේ ඩිටර්මිනන්ට් එක නැත්නම් මාපාංකයේ සමානයි. හරිද? යම් කිසි ප්‍රකාශනයකට. හරිද? ඒ ප්‍රකාශනයෙන් කරනවා මම දන්නේ මොකක්ද දෙන්නේ කියලා. මම දන්නේ මෙතන මොකක්ද දෙන්නේ කියලා. හරිද? මම උදාහරණයක් විදිහට මම හිතනවා මෙන්න මේ ප්‍රකාශනය මට එන්නේ නැහැ. කොහොම එකද? මම හිතනවා මට එන්නේ ඉන්න ලම්ඩා තමයි ධන 7යි
ලැම්ඩා වර්ගය ඉන්නේ 11යි ලැම්ඩා ධන 5. මේක සම්පූර්ණ වැරදියි. මේ ඉන්ටර්නෙට් මේ ගානට එන්නේ මෙන්න මේ ප්‍රකාශනය නෙමෙයි. හරි. මම මේ සිදු කරන්න කම්මැලි කම තමයි මේක ලියාගත්තේ. මේක ඩෙටර්මිනන්ට් එක හොයන විදිහ මම පැයක් විතර කියලා තියෙනවා. ඩෙටර්මිනන්ට් හොයන්න මම ඇත්තටම කිසි නෑ. බලන්න ඉංජිනේරින්ග් මෙයා මේක හොයලා බලන්න. ඔයාලට මෙන්න මේ වගේ ප්‍රකාශන. අන්නම වෙනවාද බලන්න. හදලා බලන්න. ඔන්න ඒ ප්‍රකාශන දුන්නා. දැන් පොඩි විදිහට අර කොම්පියුටර් ප්‍රකාශන කියනවා. එහෙනම් අපි කරන්නේ ඒරින් ලැම්ඩා එක ගත්තා. ඕකේ ඩෙටර්මිනන්ට් එකෙන් කැරක්ටරිස්ටික් පොලිනෝමියල්. පොලිනෝමියල් අදාළ ප්‍රකාශනයක් එනවා. හරිද? දැන් මෙතන එන ඉක්වේෂන් කැරක්ටරිස්ටික් ඉක්වේෂන් එක මොකක්ද කරන්නේ? මොකක්ද කරන්නේ? මෙන්න මේවා ගත්තා නේද ප්‍රකාශන? ඔබ බිඳුවට සමාන කරලා සමීකරණයක් ගන්න. ඔන්න ඔය සමීකරණය දෙන්න උත්තර. ඔන්න දෙන්න උත්තරේ එන්නේ. ඒනේ ලම්ඩයි කියලා ගත්ත ප්‍රකාශනය කියලා. ඒ සම්පූර්ණ ප්‍රකාශනය. හරිද? බිඳුවට සමාන කරපුවාන් පස්සේ එන සමීකරණය කරමාපාන. හරි. එන සමීකරණය. ඊට පස්සේ ඔයා දන්නවා කැරක්ටරිස්ටික් ඉක්වේෂන් එක. මේ වගේ ප්‍රකාශනයක් මම ඉස්සර කරේ. ලම්ඩා ගන්නේ 7යි ලම්ඩා වර්ගය මේක 11 ලම්ඩා ධන 5ක් සමානයි බිඳුව වගේ තැනක තියෙද්දි ඔය දන්නවා මේ වගේ ප්‍රකාශනයක් විශේෂයෙන් මේ මාදේශ කරනවා මෙතන ලම්ඩා එකද දාගිනවා කොහොමද කියලා නැත්නම් සාධක කරලා මොකද ඒක සුපර් කරපුවම ලම්ඩා උත්තර 3ක් එනවානේ හිතන්නකො ලම්ඩා වලට ආව කියලා මේ 1යි 2යි 5යි අදිනවා තව කියලා හිතන්න දැන් මේ ලම්ඩා වලට ආපු උත්තර තුනේ ඔන්න ඔය ලම්ඩා වලට ආපු උත්තර තුනට තමයි මම කියන්නේ මොකක්ද මම මාතෘකාවක් මොනවද කැරක්ටරිස්ටික් රූල්ස් මේ ලම්ඩා වලට ආපු උත්තර තුන තියෙනවා මේ දෙක පහ මේ සම්පූර්ණයෙන් මේ එන උත්තර වනේ ඒක හොයන්නේ හරි මතක ගන්න මෙන්න මේ උත්තර තුනට අපි කියනවා මේ උත්තර තුනට කැරක්ටරිස්ටික් රූල්ස් හරි මාතෘකාවක් හරි එහෙම නැත්නම් මොකටද අපි කියනවා මොනවද ඊගන් values තේරුණාද කතාව කැරක්ටරිස්ටික් රූල්ස් එහෙම නැත්නම් ඊගන් values කියලා කියනවා. ඔය දෙකම එකව තමයි කියන්නේ යන්න වෙන උත්තර වලට. ඇයි මෙහෙම කරේ? පස්සේ තේරෙයි ඇයි මෙහෙම කරේ. හරිද? දැන් දෙකම ඔළුවේ තියාගන්න මේක තමයි කරන්නේ. හරිද? හරි. ඊට පස්සේ මම ආයෙ කතා කරන්නේ ඊගන් මෙට් එකක් ගැන මොකද කතා කරන්නේ? ඊගන් මෙට් එකක් කියන්නේ මොකද? ඊගන් මෙට් එකක් කියන්නේ ඒකෝට මේ ලම්බයි කියන මේටික්ස් එක ඒ ලම්බයි මේටික්ස් එක ආවම මේ විදිහට මේකෙන් මේක අඩු කරගන්න. දෙක වෙන ලම්බයි පහ වෙන ලම්බා වෙන එක තුන වෙන එක හත හය දෙක තුන හය දෙක තුන ලම්බයි ඔය විදිහෙන්ම තාල් ඔහොම මේටික්ස් යනම තාල් ඒක ලම්බයි කියන්නේ. දැන් මම මෙතන ලැම්ඩා වලට උත්තර දිනවනේ ඍණ 1 2 5. ඔයාලට තේරෙනවද මෙතන ලැම්ඩා වලින් කියන මේ ප්‍රකාශනයේ මේ තියෙනවා. දැන් ලැම්ඩා වල උත්තර මොකක්ද දැන්? මම මොකද දන්නවද කියන්නේ? ලැම්ඩා වලට ආපු එක උත්තර නෙමෙයි ඍණ. ඍණ 1 හැමදැනම ආදේශ කරලා එක මේටික්ස් එකක් ගන්න. තේරෙනවද? ඍණ ලැම්ඩා ආදේශ කරලා එක මේටික්ස් එකක් මම ගන්නවා. දෙක ලැම්ඩා වලට දෙක ආදේශ කරලා තව මේටික්ස් එකක් ගන්නවා. එක ආදේශ කරලා තුන මේටික්ස් එකක් ගත්තා. ලැම්ඩා වෙනකොට දෙක ආදේශ කරලා මේ තව මේටික්ස් එකක් ගත්තා. අනිත් රූට් එක මොකද පහක්. ලැම්ඩා වලට පහ ආදේශ කරලා තව න්‍යාසයක් කරා. දැන් මට තියෙන න්‍යාස තුනක්. මොකද අහලා විශේෂිතව ගණිත ගන්න. මොකක්ද මේ ගණිත කරන්නේ කියනවා. ඒක කියන්නේ විශේෂිතව ගණිත නම් පාවිච්චි කරනවා. වෙන්න මේ තුනට වෙක්ටර්ස් තුනක් ගන්න. මොකද මේ වෙක්ටර්ස් තුන. බලන්න ඉස්සෙල්ලා මේ තුනට අපි කියනවා කැරක්ටරිස්ටික් ඊගන් වෙක්ටර්ස් කියලා. ඊළඟට මම කතා කරන්නේ කොහොමද ඊගන් වෙක්ටර්ස් වන්නේ කියලා. හරිද? පාඩම එකේ තේරෙන්නේ නැති මම මොකක්ද කියේ. හරිද? නෝට් ඩවුන් කරගන්න මම බලන්න. හරිද? මම දැන් ඊළඟ කතා කරන්නේ ඊගන් වෙක්ටර් එකක් කොහොමද වෙන්නේ කියලා. දැන් මම කතා කරන්නේ ඊගන් වෙක්ටර් එකක් වෙන්නේ හරිද? දැන් ඉස්සෙල්ලා මම ස්ටෙප් 3 මම ආයෙ ගන්නවා. මේ ඊගන් වෙක්ටර් එකක් වන්නේ ස්ටෙප්ස් 5යි තියෙනවා. හරිද? මුලින්ම දැන් අපිට කියනවා කියන මේ වෙක්ටර් මේ කියන මේට්‍රික්ස් එකේ ඊගන් වෙක්ටර්ස් හොයන්නේ. ඊට පස්සේ මොකද මුලින්ම අපි කරන්නේ? ඉස්සෙල්ලා මේ කියන මේට්‍රික්ස් එකේ අපි කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක හොයාගන්නවා. ඊට පස්සේ ඒකේ පොලිනෝමියල් එක ජමා කරනවා. මෙතන ඉන්නේ ගෙයින් ප්‍රකාශනය කරලා ඩෙසිමල් ප්‍රකාශනය. හරිද? දැන් මේ අපන් ඉඳලා ඒ ගත්ත ප්‍රකාශන පිට ඉන්දර සමාන කියලා කැරක්ටරිස්ටික් ඉක්වේෂන් එක හොයාගන්න.
प्लस ए इक्वेशन එක ඉස්සදලා ලැම්ඩා වලට උත්තර හොයාගන්න. හරිද? ලැම්ඩා උත්තර අර කියන ප්‍රකාශන ටික වෙනස් වෙනවා. ලැම්ඩා ලාගේ දීපොත් තමයි උත්තර තුනයි ලැම්ඩා වර්ගයේ උත්තර දෙකම විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ ඒ උත්තර තුන මොකද කරන්නේ මම? ඒ උත්තර තුන මම මේ හොයාගත්තේ ඒ වෙන ලැම්ඩායි ලැම්ඩා ආදේශ කරලා මම කියවනේ පළවෙනි ලැම්ඩා ආදේශ කරලා එතන යාස කරනවා. දෙවෙනි ලැම්ඩා ආදේශ කරලා ඊළඟ යාස කරනවා. තව ලැම්ඩා තියෙනවනම් ඊට ආදේශ කරන යාස කරනවා. දෙවෙනි යාස කරනවා. ඊට මේ එක එක න්‍යාස ආය අරගෙන මෙන්න මේ අයිගන් වෙක්ටර්ස් වර්ගලන් ක්‍රම දෙකයි තියෙන්නේ. හරිද? පළවෙනි ක්‍රමය තමයි නෝර්මල් ක්‍රමය. කවදාන්න කරන්නේ. හරිද? දෙවෙනි ක්‍රමය තමයි ෂෝට් කට් එක. يعني පට්ටලේ ඉන්න එක වැඩි හිතලා ගන්න මේ ෂෝට් කට් එකෙන් මේක කරන්නේ. හරිද? එතකොට මේ මේට්‍රික්ස් එක ගන්නවා මේ මෙතන දෙකකින් එක මෙතන දෙකකට අයිගන් වෙක්ටර් එවර. මේ මේට්‍රික්ස් එක ගන්නවා මේ මෙතන දෙකකින් එක මෙතන දෙකකට අයිගන් වෙක්ටර් එක හොයනවා. මේ මේට්‍රික්ස් එක ගන්නවා මේ මෙතන දෙකකින් එක මෙතන දෙකකට අයිගන් වෙක්ටර් එක හොයනවා. ඔය විදිහට අපිට අදාළ විදිහට අයිගන් වෙක්ටර්ස් ටික හොයාගන්න පුළුවන්. මේක තමයි අයිගන් වෙක්ටර් වල ඇල්ගොරිතම් එක. හරිද? හරි. දැන් අපි උදාහරණයක් බලමු. හරිද? හරි. අපේ ප්‍රශ්නේ තමයි මේ A කියන මේට්‍රික්ස් එකේ. හරිද? මේ A කියන මේට්‍රික්ස් එකේ හොයපළු අයිගන් වෙක්ටර්ස් ටික. හරිද? මොකක්ද දැන් මගේ පළවෙනි පියවර? පළවෙනි පියවර මොකද්ද? අයිගන් මේට්‍රික්ස් මම හොයාගන්න. හරිද? අයිගන් මේට්‍රික්ස් කියන්නේ ඉන්න ලැම්ඩා. කියන්නේ A කියන මේට්‍රික්ස් එකෙන් හරිද? ලැම්ඩාව ආරය මේ තියෙන අයිගන් මේට්‍රික්ස් එක නේ. අයිගන් මේට්‍රික්ස් එක තුනේ තුනේ අයිගන් මේට්‍රික්ස් එක. මේ වලට සමහරට සමානයි. අයිගන් මේට්‍රික්ස් එක මේ ගුරු කරලා මේක හොයාගන්න. හරිද? මේ විදිහට ගත්තා මේක මේ මොනවද කියන්නේ දැන් මම හොයාගත්තා. ඒකට අදාළ අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක හොයාගත්තා. ඊට පස්සේ මම මොකද කරන්නේ? අයිඩෙන්ටිටි සෝරි කැරක්ටරිස්ටික් හරිද? මොකද්ද? දැන් කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක හොයාගත්තාම කැරක්ටරිස්ටික් පොලිනෝමියල්. එහෙනම් ඒරින ලැම්ඩා ij හරිද? මොකද්ද? ඩිටර්මිනන්ට් එක හොයන්න. හරිද? එතකොට ඒරින ලැම්ඩා ij අපි ඩිටර්මිනන්ට් එක හොයන්න. කොහොමද මම මේක හොයන්නේ? බලන්න. මම කරන්න ඕනේ දැන් අර මම ගත්ත කැරක්ටරිස්ටික් එකෙන් මම ගත්ත කැරක්ටරිස්ටික් මේකස් එක වෙනවා. ඕකේ පොලිනෝමියල් එක ගන්න. පොලිනෝමියල් එක ගන්න මේක මාපාංගිකය ගන්න. මම මාපාංගික ගන්න. මාපාංගික කියන්නේ මාපාංගික ඩිටර්මිනන්ට් කියන්නේ මොකද? මේක වාරය. මේකයි තියෙන තීව්‍ර වේගය කපන්නස් නේ ඉතුරු වේගය දෙමින්. ධන මේක වාරය ඉතුරු ටිකේ දෙමින්. ඍණ මේක වාරය. මේකයි තියෙන ටික කපලා ඉතුරු හතරේ දෙමින්. මේක වාරය ඉතුරු හතරේ දෙමින්. ධන මේක වාරය. මේකයි තියෙන ටික තීව්‍ර වේගය කපන්නස් නේ ඉතුරු හතරේ ඩිටර්මිනන්ට් එක. හරි. ඕක සුළු කරගන්න මට ඒරේ ලම්බා වලට එනවා. මෙන්න මේ වගේ සමීකරණයක්. හරිද? එහෙනම් මේ සමීකරණේ කැරක්ටරිස්ටික් මොකද්ද මේ කැරක්ටරිස්ටික් කියලා පොලිනෝමියල්. එහෙනම් මම මේක ඉක්වේෂන් එක ගන්නවා. මේක මොකද කරන්නේ? එළිම බිඳුවට සමාන කරනවා. බිඳුවට සමාන කරපුවාන් පස්සේ ඔයාලා මෙන්න මේකට උත්තර විදිහට ලම්බා ඍණ 2යි 6යි 3යි කියලා. අද මේකේ උත්තර විදිහට ඒක වඩ ගන්නවා. ඍණ 2යි 6යි 3යි කියලා. හරිද? දැන් මොන බේසික් ටික ඔක්කොම ඉවර වෙනවා. අපි ලම්බා වල උත්තර ගන්නවා. මේවට අපි කියනවා කොම්ප්ලිට් රූට්ස් එහෙම නැත්නම් අයිගන් වැලියුස් කියලා. හරිද? දැන් අපි බලන්නේ අයිගන් මේ අයිගන් වෙක්ටර්ස්. මම අයිගන් වෙක්ටර්ස් කොහොමද මම දැන් මේ ඔක්කොම අයින් කරන්නේ. හරිද? ලැම්ඩා වලට මුලින්ම මම ඉතින් ලියා ගන්නවා. ඍණ 2යි 6යි 3යි. මම දැන් මේ සියලුම අයින් කරනවා. හරිද? දැන් මම දැන් මොකද කරන්නේ? මම මේ දැන් ගත්ත උත්තරේ තියෙනවා නේද? හරි මේ ලැම්ඩා ඉන්න දෙක ඉන්නේ. if ලැම්ඩා සමානයි ඍණ 2. වෙලාවට ඒකේ ලැම්ඩා කියලා කියනකොට ලැම්ඩා දෙක ගුණාන් පස්සේ ඍණ 2 න අවස්ථාවට ඒ ලැම්ඩා කියලා කියනවා. සුළු කරන්න පුළුවන්. तो लैम्डा කියනවා 3යි 1යි 3යි අසුරු කරගන්න 1යි 1යි 3යි 1යි 3යි ඔන්න ඔහොම එකක් තියෙනවා. හරි ඊට පස්සේ if මොකක්ද ලැම්ඩා සමාන කීයද 6 ලැම්ඩා 6 වුණාම පස්සේ ඒකනේ ලැම්ඩා ඉවරට ගන්න ඉතරේ එන්නේ. හරිද මේ මේක ඊට පහ එක තුන ඍණ පහ එක තුන හරි එක ඍණ එක තුන එක ඍණ පහ තුන එක ඍණ පහ දෙන්න මේ උත්තරات වටේ. හරි ඊට පස්සේ if ලැම්ඩා සමානයි අනිත් උත්තරේ කීයද 3 3 විතර ලැම්ඩා සමාන 3 ලැම්ඩා සමාන 3 නම් ඔයාලට ඒ උත්තරය ආවම හරිද? ඍණ 2 1 3
එක දෙක එක තුන එක වෙන දෙකයි. අද ඔන්න මේ 33ක් ඔයාලට එනවා අපි ආර්ටිස්ට් සබ්ජෙක්ට් කරපුවම පස්සේ. හරි. දැන් මම මොකද කරන්නේ දැන් මම මෙන්න මේ මේට්‍රික්ස් වල අදාළ එකයි ගණනක් වන්න අයිගනොට් එකක් වන්න ඕනේ. මේ මේට්‍රික්ස් වල අදාළ අයිගනොට් එක වන්න මේ මේට්‍රික්ස් වල අදාළ අයිගනොට් එක වන්න. එහෙනම් මෙන්න මේ ගාන තුල ඔයාලගේ අයිගනොට් එක තුනක් වෙන ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. හරි. දැන් මම බලනවා කොහොමද මම අයිගනොට් එක හොයන්නේ කියලා. මම ඒක උදාහරණයක් දෙන්නම්. මම ලම්ඩා සමානයි තුන අවස්ථා. මේ ලම්ඩා සමානයි තුන අවස්ථාව ඉතිරි කරලා මම තුනක් මොකද? හරි. ඔය විදිහට තමයි කියන්නේ ලම්ඩා සමානයි තුන අවස්ථාවේ දැක්කේ කියලා වෙනවා. ඒක මේක උදාහරණයක්. හරි. මං කියව මේක මෙතඩ් දෙකක් තියෙනවා. හරිද? එකක් ලේසි මෙතඩ් දෙක අනිත් එක අමාරු නෙවෙයි. ඒතරම සම්පූර්ණ. අපි නෝමල් ගන්න මෙතඩ් එක. පොඩ දිග මෙතඩ්. හරි. අමතක වෙන්නේ නැහැ. හරි. අපි මොකද කරනවද ගන්න? හරි. මං ගාවෙන් තියන්නේ මේ මෙන්න මේ මේට්‍රික්ස් එක තියන්නේ මම ගන්නවා. මේක දෙක තුන එක තුන එක වෙන දෙයක් තියෙනවා. මේ මේට්‍රික්ස් එක තියෙනවා. හරි. මම මොකද කරන්නේ? මම මෙන්න මේක කරනවා. හරි. b දාලා x සමාන ඔන්න ඕන. මොකක්ද මේ b මොකක්ද මේ මොකක්ද මේ මම මේ ගත්තන එක මෙන්න මේ ලක්ෂණ සමාන ත්‍රිමාංශ කියලා ගන්න. මට දැන් මේක a කියලා ගන්න පුළුවන්. ගාන දීලා තියෙන්නේ a කියන එක. ඒක දැන් මේක වේද නෑ. මේක වෙන මේට්‍රික්ස් එකක්. ගාන දීලා තියෙන මේට්‍රික්ස් එක මේ මේට්‍රික්ස් එක දෙකක්. එහෙනම් මම මේකට කියනවා b. හරි. එහෙනම් මේ b කියන්නේ මෙන්න මෙතන මේ මේට්‍රික්ස් එක. කියන්නේ මොකක්ද? කියන දෙක 1 3 1 2 1 3 1 මේ මම මෙතඩ් 1 ගෙන කියලා දෙන්නේ. මෙතඩ් 1 ගෙන කියලා දෙන්නේ. මෙතඩ් 1 ගෙන. හරිද? එන්න මේක ගන්න. ආද මේ මොකද මේ x කියලා කියන්නේ? හරිද? මොකක්ද මේ x කියලා කියන්නේ? ඒක පොඩි ප්‍රශ්න. හරිද? ඕකට කුංජි තියරි කියලා ගන්නවා. වෙන්න මේක. හොඳට බලන්න. හරිද? මේක කරන්න තියෙන්නේ ඔයාලට සමීකරණ සමගාමී සමීකරණයක් මේට්‍රික්ස් භාවිතයෙන් ඉස්සෙල්ලා තමයි අපේ මේ මේට්‍රික්ස් වල අන්තිම මාතෘකාව. නමුත් මේ මෙතෙන්ඩ එකට ඔයාලට මේ මාතෘකාව ඕඩ දැන් ගන්න වෙනවා මට. හරි මම නිකන් උදාහරණයක් පොඩි එකක් කියන්නම්. x ධන y ධන z සමානයි 3යි. දෙකයි x ධන y ධන 3යි z සමානයි 2යි. x ධන 3යි y ධන z සමානයි 4යි වගේ එකක් තිබ්බොත් මම මොකද දන්නවද ගන්න? ඔයගොල්ලෝ තිබ්බොත් මම මොකද දන්නවද ගන්න? මම මේක මේට්‍රික්ස් පාවිච්චි කරලා දාන්න. මට මේක පළවෙනි සමීකරණය, දෙවෙනි සමීකරණය, තුන්වෙනි සමීකරණය අරගෙන මේක උසදන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් මම මේට්‍රික්ස් එකෙන් ගන්න කොහොමද කරන්නේ? මම මේට්‍රික්ස් එක හදාගන්නවා. මෙන්න මේ වගේ සංගුණක තියෙන විදිහට. ඒ කියන්නේ මේකේ සංගුණකයේ එක්සල් 1යි 1යි. එහෙනම් මෙතන දානවා පළවෙනි එක 1යි 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 කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනි එක වගේ. දෙවෙනි එක සංගුණකයේ 2යි 1යි 3යි. 2යි 1යි 3යි කියලා දානවා. ඊට ඊළඟ සංගුණකයේ 1යි 3යි 1යි. 1යි 3යි 1යි. එහෙනම් අන්න ඒ විදිහට සංගුණක දාන්න මම පොඩි මේට්‍රික්ස් එකක් හදාගන්නවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන විචලනයක් තියෙන්නේ x y z. එහෙනම් මම විචලනය දෙන්නේ x y z කියලා මේට්‍රික්ස් එක හදාගන්නවා. ඕක සමාන වෙනවා මොකේද? මේ වගේ උත්තර තුනේ මේට්‍රික්ස්. 3 2 4. මේ විදිහට අරගෙන මේක අපිට හදන්න පුළුවන් ක්‍රම තුනක් ගැන කතා කරනවා. මම ඔයාලට ඇල්ගොරිතම් එකේ දෙන්න මුලින්ම කතා කරන්නේ ක්‍රම තුනකට මම සමගාමී සමීකරණ මේට්‍රික්ස් භාවිතයෙන් විසඳනවා. මෙතනින් මෙන්න මෙතන කියනවා දුන්නාට පස්සේ මේක ඔයාලට මේට්‍රික්ස් භාවිතයෙන් විසඳන්න පුළුවන්. මම ක්‍රම තුනක් ගැන අන්තිමට කතා කරනවා මේ වීඩියෝවේ. හරිද? හරි. ඒක මොකද බලන්න. දැන් මෙන්න මෙහෙම තිබ්බ ඉක්වලන්ට් දුන්නාම මම මේ විදිහට ලියාගත්තා. හරිද? එහෙනම් මට දැන් මෙහෙම තියෙන එකක් මේ විදිහට ලියන්න පුළුවන් නේද? මේ විදිහට තියෙන එකක් මම මේ විදිහට ලියාගත්තා නම් මෙහෙම තියෙන එකක් මට මේ විදිහට ලියාගන්න පුළුවන් නේද? පුළුවන්. හරි. එහෙනම් හොඳට බලන්න. ඒතකොට මම ටිකක් පිළිවෙලින් මේ මගේ අදාළ කියන මේට්‍රික්ස් එක. හරිද? මම නිකන් හතර මේට්‍රික්ස් එක මේ කියන මේට්‍රික්ස් එක. හරිද? එහෙනම් මේ කියන්නේ නිකන් x කියන මේට්‍රික්ස් එක. මේක නිකන් නෑ. නිකන් p කියන මේට්‍රික්ස් එක. නැත්නම් b කියන මේට්‍රික්ස් එක. වෙන මේට්‍රික්ස් එක. මේක නොවන මේට්‍රික්ස් එක. එහෙනම් මම මුදල බලන්න x කියන මේට්‍රික්ස් කියන්නේ මොකක්ද? මේ වගේ දැන් x y z වගේ තියෙනවා. එහෙනම් මෙතනත් මේ x මේට්‍රික්ස් කියන මාර්කය බලන්න ඉඳාගන්නේ. එහෙනම් මේ x කියන මේට්‍රික්ස් කියන්නේ මොකක්ද? මෙතන මෙතන ඕනේ x y z කියන මේට්‍රික්ස් එක. හරි x y z කියන ඒවා දෙන්න එන්න. හරි. ඕක සමාන වෙනවා ලිනියර් මේට්‍රික්ස්. මෙතන සමාන වෙන මොකද්ද මේ උත්තර දරගන්නේ? දැන් අපේ රෙද්දක් දීලා නැත්නම් උත්තර ගන්න බෑනේ අපිට. උත්තර එහෙනම් මෙතන උත්තර තුනේ මේට්‍රික්ස් එකක් තියෙනවා. අපිට උත්තර තුනේ මේට්‍රික්ස් ගන්න මොකද කියලා දෙයක් බිඳුව සමාන වෙනවා. හරි. එහෙනම් මොන බිඳුව ශුන්‍ය න්‍යාස ලියනවා. ශුන්‍ය න්‍යාස මොන ශුන්‍ය න්‍යාසද ලියන්නේ?
ඔයා මතක තියාගන්න 3/3 මේට්‍රික්ස් එකක්. අපි ගුණ කරන්නේ 3/1 මේට්‍රික්ස් එකකින්. උත්තරේ එන්න ඕනි. 3 දෙනෙන් ගුණ කරන්නේ උත්තරේ එන්න ඕනි 3/1 මේට්‍රික්ස් එක. එහෙනම් අනිවාර්යෙන් න්‍යාස වෙන්න ඕනි. ශුන්‍ය න්‍යාස වෙන්න. ඒ වගේ 3 එකේ න්‍යාස. තේරෙන්නේ එක තීරුව. හරි අවුලක් නෑ. ඔක තේරෙන්නේ. ඉතින් නම් තේරෙනවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? අස්සර මෙතන දෙයක් තියෙනවා. හරිද? ලම්බ සමානයි 3 අවස්ථාවේ දෙවි ඉස්සරේ ඉන්නේ. ඊළඟ දෙක 1 3 1 2 1 3 1 ඊළඟ ඔයදී ලම්බ 3 වුණාම පස්සේ කියන ලම්බයක මොනවද ත්‍රිය ගන්න. හරිද? දැන් මට දෙන්නේ මේක දෙනවා. මේක දෙනවා. හරි. මම දැන් මොකද කරන්නේ? මම ඔයාලට කීවා ආගියුමන්ට් මේට්‍රික්ස් එකක් විදිහට අපි ඉස්සරහට ගෙනියනවා නම් හරි අපි කොහොමද ගෙනියන්නේ ආගියුමන්ට් මේට්‍රික්ස් එකක් විදිහට ඉස්සරහට ගෙනියනවා අපිට මේට්‍රික්ස් දෙකක් ඕන තේරුණාද අපිට මේට්‍රික්ස් දෙකක් ඕන කිසිම ඕනෑම ආකාරයක මේට්‍රික්ස් දෙකක් හරිද මෙතන මම ගන්නවා මේ D කියන මේට්‍රික්ස් එක ඉතින් ඒකයි 1යි 2යි 1යි 3යි 1යි කියන මේට්‍රික්ස් එක ගන්නවා අවුගත් එක දැන් ආගියුමන්ට් විදිහට මම ගෙනියන්න බෑ x y z කියන මේට්‍රික්ස් එකක් මෙතන ගෙන ආගියුමන්ට් එක ගෙනියන්න බෑ x y z බලන්නේ ඔබ දන්නා මේට්‍රික්ස් එක විදිහට අසන්න නම් කාර්ය කරනවා බිඳුන මේ දාලා දැන් මේ මේට්‍රික්ස් එක මේ මේට්‍රික්ස් එක මේක හරිද අපි දැන් මොකද කරන්නේ ඔබ මේක ආගියුමන්ට් මේට්‍රික්ස් එකක් විදිහට ඉස්සරහට ගෙනියනවා ආගියුමන්ට් මේට්‍රික්ස් එකක් විදිහට මේක හරි එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් විදිහට මේක ඉස්සරහට ගෙනිහිල්ලා වෙන්න මේ කොටස කොයි හරි වෙලාවක රෝල්ස්ගන් ෆෝම් එක දක්වා වෙන්න මේක වෙනස් කරගෙන යනවා හරි يعني මේ න්‍යාසය කොයිම වෙලාවක රෝල්ස්ගන් ෆෝම් එකට මේ පැත්තෙන් එන්න ඕන මොකද රෝල්ස්ගන් ෆෝම් එක කියලා තියෙනවා ලක්ෂණ තුනක් තියෙනවා ගණන් හරි කියනවා හරි රෝල්ස්ගන් ෆෝම් එකේ තියෙනවා ඒ දේම මේ පැත්තට කොහොමද ඔයා හොඳට දන්නවා හරිද බින්දුවල මොනවද බින්දුව එකතු කරත් අඩු කරත් වැඩි කරත් මොනවද කරත් බින්දුවම තමයි එහෙනම් මේ පැත්ත වෙනස් වෙන්නේ ඒ පැත්ත වෙනස් කරන දේම කරනවා අපි වැඩක් නැහැ කරලා ඉන්නේ මෙන්න මේ පොඩ්ඩක් රෝල්ස්ගන් ෆෝම් එකට අපි දාන්න හරි මේක රෝල්ස්ගන් ෆෝම් එකට හදාගත්තා නම් හරි මෙතන රෝල්ස්ගන් ෆෝම් එක හදාගන්න අර රෝල්ස්ගන් ෆෝම් එක හදන්නේ මම කියන්නේ නැහැ හරිද මේ මෙතන දෙක අපි මොකද කියලාද මේවා දීපින රෝල්ස්ගන් ෆෝම් එකට හදන්න දෙන්නේ හරිද මේ මෙතන හදා ගන්නවා මෙතන හදා ගන්නවා මෙතන හදා ගන්නවා මෙතන හදා ගන්නවා ඊට පස්සේ රෝල්ස්ගන් ෆෝම් එක කොහොමද සිද්ධ වෙනවද උත්තරේ ඉවසන ඒක කොහොමද දැන් කියලා කියන්නේ කලින් වීඩියෝ එකක් කියලා දුන්නා හරිද ඒ විදිහට හදා ගන්න ඔන්න ඔහොම ආන්න ලස්සන උත්තරයක් තියෙනවා හරිද ඔන්න ඔහොම ලස්සන උත්තරයක් තියෙනවා ඔන්න ඔහොම හරිද ඔන්න ඔහොම උත්තරයක් තියෙනවා ඊට පස්සේ ඊළඟ පියවරේදී ආයතනයක් මම දෙන්නවා රෝල්ස්ගන් ෆෝම් එකේ අවසාන පියවර ගත්තාම ඔන්න උත්තරයක් තියෙනවා රෝල්ස්ගන් ෆෝම් එක ගත්තාම පස්සේ අන්තිමේ නේද අත සම්පූර්ණ බිඳුවක් ඒ වාර රෝල්ස්ගන් ෆෝම් එක අතට පස්සේ හරිද මම කියවා රෝල්ස්ගන් ෆෝම් එකේ තියෙනවා නම් එක්ක යටපත් දුන බිඳුව වෙන්න ඕන. මේක කොහොමද ඒ ලක්ෂණය දෙන්නේ? ඒ ලක්ෂණය නැතුණා කියලා දෙන්න ඊළඟට මොකද ගන්න? පිවොට් එක දකුණට ගිහිල්ලා. ඒක පිවොට් එක දැන් දකුණට යන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නයක් නැහැ. මෙතන පිවොට් එක දකුණු. ඊට පස්සේ මම බලනවා පිවොට් එක යට බිඳුව. පිවොට් එක බිඳුව. මෙතන පිවොට් එක වල මේක දකුණින් තියෙනවා. මේ පිවොට් එක වල මේ පිවොට් එක දකුණින් නැති නේ. දන්නේ නැහැ මොකද? පිවොට් එකට බිඳුව. පිවොට් එකට බිඳුව. එහෙනම් මොකක්ද? මේක තියෙන රෝල්ස්ගන් ෆෝම් එක. ඉතින් හදාගන්න ඕනේ. රෝල්ස්ගන් ෆෝම් එක හදාගන්න ඕනේ. ඉතින් මේක තමයි බිඳුවමයි. වෙන්න මේ තැනට එන්න. හරිද? දැන් රෝල්ස්ගන් ෆෝම් එක එළු නැහැ කියලා තේරෙන්නේ නැහැ කියලා කියන්න එපා. හරි? මේක ඔබ හදපන්. හදුවාම පස්සේ වෙන මේ තරකට එනවා. මේක තේරෙනවද? දැන් මේක රෝල්ස්ගන් ෆෝම් එකේ තියෙනවා. අවුරුද්දකට අපි හදාන්නේ නැහැ. හරිද? මෙතන නවත්තලා ඉන්න. හරි. දැන් මට බලන්න. ලස්සනට මේ මේකක් තියෙනවා නේද? හරි මේක නිකන් මේ අර නෝමල් මෙන්න මේ මේට්‍රික්ස් එක වගේ නේ නේ මේ තියෙන්නේ උත්තර මේට්‍රික්ස් එක වගේ නේ එහෙනම් මට මෙන්න මෙතන අර ලස්සනට ලියන්න පුළුවන් නේද අර මම දැන් කලින් කරේ අර කලින් මම ඔයාලට පෙන්නුවේ මෙයා එකක් දෙවිද මෙයා එකක් ආපුවම පස්සේ දැන් මේක උත්තර මේට්‍රික්ස් එක මේ මොන මේට්‍රික්ස් එකේ හරි මොනවා මට මේක සමීකරණ තුනක් ලියා ගන්න පුළුවන් වෙන්න මේ විදිහට එහෙනම් මේකයි x ධන y ධන 3යි z සමාන කීයද බිංදුව මේක පළවෙනි සමීකරණය ඊට පස්සේ 5x ධන 5y සමානයි බිංදුව. ආවෙත් මොකද්ද? දෙවෙනි සමීකරණය.
ඊට පස්සේ මෙතන බිඳුව සමාන බිඳුව සමීකරණයක් කරන්න වැඩක් නෑ නේද? බිඳුව සමාන බිඳුව අරන් ඉතින් දෙක ගන්නෑ. එන්න විදිහට මම ගන්නවා. ගත්තට පස්සේ දැන් මම මොකද කරන්නේ? මම බලනවා මේක පොඩිම අගේ මොකක්ද කියලා. දැන් අපිට x පොඩිම අගේ y පොඩිම අගේ z පොඩිම අගේ කියලා හොයන්න බෑනේ මම. අයින් මම මෙතන මේ දෙක මම ගන්නවා x සමානයි ඊට y. සර් මෙතන 5යි y සමානයි 5 z දෙන්නේ සෝරි 5y සමානයි 5 x සමානයි 2 හරි එහෙනම් මෙතන y සමානයි ඍණ z කියලා එකක් තියෙනවා හරි තේරෙනවද මෙතන x බිඳුව තියෙන්නේ y ඉන්නේ හරි ඔන්න ඔය දැනගද දැන් මම දන්නවා y z කියන්නේ දෙකම එකම පිළියෙල තියෙනවා හරි y කියන එකයි z කියන එකයි එකම විශාලත්වයෙන් තියෙන්නේ ඒක එතනින් ආන y හිතන්නද දිවර්තනක් වගේ දෙකයි y සමානයි z කියලා આવත් ඒකමාර තේරෙන්න ඕනේ y කියන එක තමයි පොඩි එක. y කියන්නේ දෙකනේ. හරිද? මෙතන දෙකම සමාන නිසා මම මොකද කරන්නේ? එකට එක ආදෙන්න කරනවා. y එකයි කියලා හිතනවා. එහෙනම් z කීයද? z වෙන එක. එහෙනම් y එකයි z කියන එක නිදන් ගන්න පස්සේ x වලට විතරේ ලස්සන දැන. එතන y එකයි z වෙන එකයි z වෙන තුනයි වෙන තුනයි එකයි වෙන දෙකයි වෙන දෙක හතර කරනවා x වලට එක කියනවා. දැන් ඔයා ගන්නවා මෙතනින් වාගේ x වලට එක ආවා. y වලට ඔයා එක දැම්මා. z වලට දෙන එක. තේරෙනවද? මේ වගේ දෙයක් තමයි හිතන්නේ. දැන් මේ පොඩි මේකට තමයි අපි එක දාන්නේ. පොඩි මේකකට දාන්න. එක දාන්න. එහෙනම් y තමයි පොඩි දෙක. y එකයි. y එකයි නම් z දෙකයි. y එකයි නම් z දෙකයි. ඊට පස්සේ පළවෙනි මේ සමීකරණ ගන්න ඉස්සෙල්ලා මම කරයක් ගන්න. හරිද? දැන් මේක සමීකරණ කරනවා. ඕක තමයි I වෙන්නේ එක. කියන්නේ එකයි. ඕක තමයි මෙන්න මේ අපි ලැම්ඩා සමාන තුනාදේශ කරපුවාන් පස්සේ ඒක ලැම්ඩා එකට මේට්‍රික්ස් වෙනවා. ඔය මේට්‍රික්ස් එක. මෙන්න මේ මේට්‍රික්ස් එක. අයිගන් එක තේරෙනවා මේක. ඔක තමයි පළවෙනි මෙතෙන් දෙක වාර කියලා දෙන්නේ. මොකද කරන්නේ ලේසි. අර normally ඉතින් ආදිශ කියලා වෙන මේ විදිහට ප්‍රකාශනය ගත්තා. දැන් මේකට A කියලා දාන්න බෑ. මොකද A කියලා පොඩි කියලා කියන්නේ මොකද B කියලා දාන්න. එහෙනම් B කියන එක x කියන න්‍යාසයෙන් ගුණ කරලා ශූන්‍ය න්‍යාසයෙන් සමානයි. කියන්නේ x y z කියන්නේ. හරිද? මේක normally කියලා කරා. එතන කිව්වේ කියලා ඊට මේ විස්තර න්‍යාසය මේ D කියන න්‍යාසයම ආගියුමන්ට් මේට්‍රික්ස් එක විදිහට P වල ලිමිට් මෙන්න මේ මේට්‍රික්ස් එක රෝෂන් ෆෝම් එකේ දක්වා එනවා. හරිද? එතන නවර පස්සේ මෙන්න මෙතනයි මෙතන තියෙන මේ normal matrix එකේ උත්තර matrix එක. අන්න මේකෙන් මම ගොඩනගා ගත්තා. සමීකරණ පුළුවන් තරම් යට එක තියෙනවා නම් මේක z සමානයි බිඳුව වගේ කියනවා. හරි. ඉතින් මෙතන එක තිබ්බ කියලා නම් z සමානයි බිඳුව. ඊට පස්සේ මේ සමීකරණ වල පොඩිම අගේ පොඩිම අගේ දෙක ආදිතර පස්සේ ඒ ආශුයි ඉතුරු ටික හොදාගෙන ඉන්නවා. හදාගෙන පස්සේ යාරිනවා මෙන්න මේ විදිහට x වල උත්තර දෙනවා. ආවක තමයි අයිගන් මේ මෙන්න මේ මේට්‍රික්ස් එක දාලා අයිගන් උත්තර. ඊටසම මොකද කියන්නේ ලැම්ඩා වෙනකොට 6 ආදිස්කට අයිගන් මේට්‍රික්ස් කරනවා. මේ වැඩේ මොකදනවා? ඒකද අදාළ අයිගන් මේට්‍රික්ස් ගන්න. ඊටසේ ලැම්ඩා වෙනකොට ආදිස් කරනකොට ලැම්ඩා 3 ආදිස් කරලා වෙක්ටර් එකක් ගන්නවා. ඒක normal විදිහට හදාගෙන කියලා මේ විදිහට හදාගෙන ඉන්න ඒකත් අයිගන් මේට්‍රික්ස් කරනවා. ඒ විදිහට පළවෙනි විදිහට දෙනවා. අයිගන් මේට්‍රික්ස් තුන ගන්න පුළුවන්. හරිද? මම දැන් ඔයාලට ඊළඟට කියලා යන්නේ මෙන්න මේකේ කොහොමද මේක දෙවෙනි මෙතඩ් එක. මොකක්ද මේක දෙවෙනි මෙතඩ් එක. හරිද? මම හරි දැන් මොකක්ද මම කරේදී? හරි. පඩේන මම කරේ. මම හදාගන්නේ මෙතඩ් 2. එනිසා අරගෙන අමාරු වෙලයි දැනෙන්නේ. හරි ඒක කරද්දි තේරෙනවා ප්‍රගම්යක් කරද්දි ඒක තේරෙනවා. මම අතර මේ ගණන් හදන්නේ. හරිද? මම නෝට් එක දාලා දෙන්න ඔයාලට ගණන් ටික බලා ගන්න පුළුවන්. මෙතන තියරි මොකක්ද කියන එක මම මට කියලා දෙන්න. හරිද? මේකේ හරියට අපි දන්නා normal විදියට හරි මම දන්නවා මම A කියන මේට්‍රික්ස් එකෙන් මම අර පියවර හතරෙන් අයිගන් වැලියුස් මොනවද කියලා හොයාගන්න. ඊට පස්සේ අයිගන් එක වැලියු එකක් මම 3 කියන එක වෙනස ආදේශ කරලා මේකට අදාළ වෙනම හොයාගන්න. මේට්‍රික්ස් එක හොයාගත්තා. ඒක මම B කියලා අරගෙන මේ විදිහට normal විදියට අපි ගත්තා. හරි. ගත්තාට පස්සේ මම මොකද කරන්නේ? දැන් මම ඉස්සර කරේ මොනවද? මේකයි ආගියුමන්ට් මේට්‍රික්ස් එකක් විදිහට අරගෙන අරක රෝජන් බෝන්ඩ් වලට අරගෙන. මේකෙන් මම මේක කරන්නේ. මේක ආගියුමන්ට් මේට්‍රික්ස් එකට ගෙනියන්නේ. දැන් මෙතන මේ කියන්නේ දිහා බලන්න සමීකරණ ලියනවා. තේරෙනවද නැහැ කීකද? මේ කියන ටික බලන්න. සමීකරණ ලියනවා බලන්න. හරිද? අතන කරේ මේකයි ආගියුමන්ට් මේට්‍රික්ස් එක විදිහට අරගෙන මේක රෝජන් බෝන්ඩ් එකට දක්වා ගෙනියලා ඒකේම සමීකරණ. මොකද එහෙම කරේ අර එක කියන පද අයින් කරපුවාම පස්සේ අපි සමීකරණ දෙකකින් හරි ගේමක් ගන්න ඕනේ. නැත්නම් එලින්ම මෙතන බිඳුවයි එකයි මෙතන බිඳුවයි
දෙකයි එකයි මෙතන එකයි වගේ ඔක්කොම මෙතන කෙලින් ඉස්සර සමානයි කියලා ඔක්කොම නිකම්ම අතර ගන්න පුළුවන්. ඒක පස්සේ ලේසි වැඩි. එහෙම නැතුව හරිද මම මොකද කරන්නේ මෙතන කෙලින්ම සමීකරණ ටික කියනවා. මෙතන කෙලින්ම සමීකරණ ටික කියනවා. කොහොමද? හරිද? කියන දෙකයි x ධන y ධන 3යි z සමාන වෙනවා මොකද බිඳුව. 1යි x ධන 2යි y ධන z සමාන වෙනවා බිඳුව. 3යි x ධන 1යි y දින 2යි z සමාන වෙනවා බිඳුව. මේක ගන්නවා පළවෙනි සමීකරණ මේක ගන්නවා දෙවෙනි සමීකරණ මේක තමයි තුන්වෙනි සමීකරණය. හරි ඒ විදිහට මට ගන්න ඕනේ. තේරෙන්න ඕනේ. හරි. ඊට පස්සේ දන්නවා මෙන්න මේ යම් ax ධන bx ධන c සමානයි බිඳුව වගේ සිද්ධාන්ත ඔය සමීකරණ තියෙන්නේ. එහෙනම් අපිට කෙලින්ම දාලා තියෙන විදිහට මේක a1 පදේ මේක a2 පදේ sorry a1 පදේ b1 පදේ c1 පදේ මෙතන a2 පදේ b2 පදේ c2 පදේ. හරි මේ පළවෙනි සමීකරණය මේ සමමුතිය. දැන් a3 පදේ b3 පදේ c3 පදේ. ඔය දේ මම දාන්නවා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ඔයාලට කියනවා හරි කැමති සමීකරණ දෙයක් ඔය කැමති එකට දෙකට තුනකට තුනේ කැමති සමීකරණ දෙයක් මම කැමති පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණ. ප්‍රශ්නයක් නැහැ. මම පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය ගන්න. හරිද? කාටවත් මොකද කියන්නද? දැන් මෙහෙමවත් වෙන්නේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය සමීකරණය එකයි තුනයි කියන සමීකරණ දෙකම සමාන අවස්ථාවයි. එහෙම නේද? ඔය ගණන් හදු දීවල. පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය සමාන අවස්ථාවයි. එහෙම වුණාම පස්සේ මම මේ පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණයට ආදරය කියලා එද කරගෙන ඔබ එතන තියාගෙන මම ගන්නවා. එහෙම ගන්නද? වෙනස් සමීකරණයක් ගන්නවා. වෙනස් සමීකරණ දෙකම වෙනස් නම් ඔබ කැමති දෙයක් ගන්න. මම කැමති එකට ඒක ගන්න මම ගන්නවා. හරිද? ඒක සුන් පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය. අද මම මොකද කරන්නේ? මෙන්න මේ මෙතනදී මම කරනවා. හරි? ඔන්නයි කරන්නේ. මම කරනවා. ප්‍රශ්නයක් තියෙනවා. හරිද? මම කැමති පළවෙනි සමීකරණය ගන්න දෙවෙනි සමීකරණය. එහෙම අරගෙන මොකද කරන්නේ? මෙන්න මේ මෙතන. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ ඇයි කියන එක කියන්නේ ඇයි කියලා අහන්න එපා. ඒ විදිහට කරන්න. සුදුමාන ලක්ෂණ උත්තරේ. හරි? ඔයා මෙන්න මෙහෙම x y z කියලා ලියන්න. ඇයි ලියන්නේ? බලන්න මොකටද ලියන්නේ? x y z කියලා ලියන්න. ලියාගෙන මොකද කරනවද කරන්නේ? දැන් මා එකටයි දෙකටයි නේද? පළවෙනි සමීකරණය තියෙනවා. ඕකේ b1 තියෙනවා නේද? නේද? b1 z වලින් පස්සේ b1 කියලා. x වලට කලින් b1 කියලා ලියන්නේ z වලින් පස්සේ b1 කියලා ලියන්නේ. හරි? z වලින් පස්සේ b1 කියලා ලියන්නේ. හරි? ඊට පස්සේ C1 තියෙනවානේ මේක C1 නේ. ඇයි මෙහෙම ලියන්නේ? බලන්න මේ කියන්නේ C1 නේ මෙතනින් තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොකද? A1. A1 එක y z මෙතනින් තියෙන්නේ. ওই විදිහටම අපි ඉතුරු වෙනවා කියන්නේ B2 අර B2 C2 A2 ගියාද? ඊවම ලියන්නේ නේද? අද ඉස්සි ගණයක් කරනවා හරි. දැන් මම මොකද කරන්නේ? දැන් මේ විදිහට ලියවන්න මම මොකද කරන්නේ? දැන් මෙතන අගයන් ආදී ගන්නට සිම්බල් එක නෙවෙයි මම අගයන් ආදී ගන්න. මෙතන A1 කියන්නේ කීයද? A1 කියන්නේ කීයද මෙතන? A1 කියන්නේ තේරෙන්න? ඉන්න දෙක. A2 කියන්නේ කීයද? A2 කියන්නේ එකයි. C1 කියන්නේ මොකද්ද? C1 කියන්නේ සම්මුතිය Z සම්මුතිය 3ක්. එතකොට C2 කියලා කියන්නේ සම්මුතිය දැන් එකයි. ඊට පස්සේ මම කියන්නේ B1 කියලා කියන්නේ මොකද්ද? B1 කියන්නේ එතන එකයි. එහෙනම් මෙන්න අනිවාර්යයෙන් එකයි. එහෙනම් මට කියන්න B2 කියලා කියන්නේ B2 කියන්නේ දෙකයි. B2 කියන්නේ දෙකයි. B2 කියන්නේ දෙකයි. හරි. B2 කියන්නේ දෙකයි. එහෙනම් 1 2 3 1 එන දෙක 1 2 ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද කරන්නේ මම? දැන් දෙමදේ මුදල බලාගන්න. හරි. ඒයි කරන්නේ මේක මේක කරනවා මේක මේක කරනවා මේක මේක කරනවා මේක මේක කොහොමද? උනකල මොකද කරන්නේ? x වලින් y වලින් දෙනවා. z වලින් දෙනවා. මොකක්ද දෙන්නේ? හරිද? මෙන්න මේක කියන්නේ ඩෙටර්මිනන්ට් එකේ කියන්නේ. එක්වරක් එක දෙන්න තුන් වරක් දෙක. හරි. ඒ මම දන්නේ කියපො. මේ දෙක ගුණ කරලා එනවා කිය මේ දෙක ගුණ කරලා එනවා කිය මේ දෙක ගුණ කරලා එනවා කිය මේ දෙක වෙනවා කිය අඩු. මේක කියන්නේ දෙකේ දෙකේ විනාශයක් ගන්න ඕනේ.
මේක දෙකේ දෙකේ න්‍යාස. මේක දෙකේ දෙකේ න්‍යාස. මේ දෙකේ දෙකේ න්‍යාස කියලා තමයි. එහෙනම් මේක දෙකෙන් දෙකෙන් බෙදනවා. හරිද? ඒකම කියන්නේ. එහෙනම් මේකත් එහෙම කරනවා. 3 මාර්ක් 1යි 3 රින එන දෙවරක් එක රින දෙකෙන් ධන 2යි. 3 රින එන දෙක කියන 3 ධන 2. හරිද? හරිද? එහෙනම් Z වලට මොකද කරන්නේ? Z වලට Z වල කියන්නේ දෙවරක් රින දෙකෙන් රින 4. රින 4. රින කීයද? ඉස්සරහ දෙක එකයි. එහෙනම් මට ඔතනින් එනවා ලස්සනට x යට ඍණ 5යි y යට ධන 5යි z යට ඍණ 5යි කියලා. දැන් ඔයා බලනවා මෙතන මේ ඍණ 5 ඍණ 5 තියෙන්නේ සම්පූර්ණ සමීකරණ 5 ගුණ පුළුවන් නේද කියලා. මට ඕනින් දෙන සමීකරණයක් දෙන්නත් මම ඔය විදිහට අහුවම සම්පූර්ණව 5 ගුණ කරනවා. 5 ගුණ කරලා පස්සේ මොකද වෙන්නේ? 5 ගුණ කරලා පස්සේ ඉන්නේ x බෙදීම 1 y බෙදීම 5 Z බෙදීම y බෙදීම 1 Z බෙදීම ඍණ 1. එහෙනම් මම මොකද කරන්නේ මේකේ මොන වෙක්ටර් එකක්ද ගන්නට ඕන? ඊගන වෙක්ටර් එක. ඊගන වෙක්ටර් කියනකොට x වල 1 y වල 1 Z වල 1. දැන් තේරෙන්න ඕන. හරි. මේ ඍණ 1යි කියලා දැනගන්න උඩ ඍණ 1 කියලා යට ධනික ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මේව අවුලක් නැහැ. හරි ඒකවත් තියෙන්නේ. මොකද දැනගන්න. අපි දැන් ඉස්සෙල්ලා ආවනේ ඉස්සෙල්ලා මෙතන එකේ 5y වල සමාන 5z කියලා 5y දැන් 5z සමාන විස්තර කරනවා. සමාන ඍණ 1 අර y වලට මම එක දැම්මා z වලට එන්නේ නේ. z වලට එක දැම්මා y වලට එන්නේ නේ කියන්නේ. ආයෙ නම් මාත් තේරෙන්නේ නැහැ. මොනවාද අවස්ථාවද? එකයි ඍණ එකක් අදට පුළුවන්. මේක ඍණ එකක් ප්‍රශ්න නැහැ. හරි එහෙනම් ඔබේ කියන්නේ. හරි. අද මම මේ දෙවෙනි මෙතන ගන්නේ. මේ විදිහට මම අයිකනෙක්ට් එක පාගත්තා. අදාළ අයිකනෙක්ට් එක මම පාගත්තා. හරි. මොකද්ද මම කරේ? අර විදිහට අයිගන් වැලියුස් ටික මම හොයාගත්තා. හොයාගෙන ඒකේ වැලියුව සම්පූර්ණ මේට්‍රික්ස් එකක් ගත්තා. ඔකට මම b කියලා දාගත්තා. dx. මේකල මෙන්න මේ විදිහට මම කලින් කීවර දෙවිදිහට නුනේ. හරිද? ඊට පස්සේ දැන් මේක ඉස්සෙල්ලා කරේ මෙතන ආගමන මේට්‍රික්ස් අපිට ඉස්සරහින් තියෙනවා. මේක කියව කරන්නේ. මේක කරන්නේ. එළිම මෙතන සමීකරණ තුන ලියන්න. තුන ලියාගෙන අසමාන සමීකරණ කැමති දෙකක් ගන්න. අරගෙන මේ විදිහට xy z කියලා ලියාගත්තා. b1 b1 b2 b2 c1 c2 a1 a2 කියලා ලියනවා. හරිද? ඊට අදාළ පද දැන් අදාළ විදිහට සංගුණක දාලා එහාට මෙන්න x බෙදනවා මෙන්න මේක දෙකේ දෙකේ නාමයක් කියලා දෙකේ. y බෙදනවා මේක දෙකේ දෙකේ නාමයක් කියලා දෙකේ දෙන්නේ. z බෙදනවා මේක දෙකේ දෙකේ නාමයක් කියලා දෙකේ. ඊපස්සේ මෙන්න මෙහෙම කරා. ඕකේ. යට සංගුණක පොදු හරයකට වගේ ලියන සින්නක් තමයි තමයි කරන්නේ. ඒ දැන් වින 20 ධන 20 වින 20 ගාවට වෙන 20න් ගොඩක්. අනිවාර්යෙන්ම ඔය අදුමගේ ඉන්නොත් අපේ වෙක්ටර් එක කියලා කියනවා. හරිද? එහෙනම් මම අයිගන් වෙක්ටර් වුණා. පළවෙනි එකෙන් නිසා දෙවෙනි මේක උඩින් ඉවර වෙනවා. ඔය කන්නේ අපිට ලැම්ඩා වලට හය ආදේශ කරන නේවාදී වල මේට්‍රික්ස් එකට ඔය මෙතෙන් දෙකට ඕක කලින් මෙතෙන් දෙකට අනුව අයිගන් වෙක්ටර්ස් දෙක මත ලස්සනට වන්නේ. හරිද? ඊට පස්සේ පොඩි කතාවක් ටිකක් වෙන්න එහෙනම්. හරිද? හරිද? අපි මුලින්ම කරේ අපිට A කියන මේට්‍රික්ස් එක දුන්නානේ. හරිද? දුන්නාට පස්සේ මොකද වෙන්නේ මේකේ? අර මේ කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක හොයලා ඒකෙන් මම කළේ මේ මේට්‍රික්ස් එක මේ විදිහට හොයාගත්තා. ඊට පස්සේ ඒකෙන් මම අයිගන් වැලියුස් ටික හොයාගත්තා. ඒ අයිගන් වැලියුස් ටික හොයාගෙන මේ වැලියුස් ටික මම දැන් එකක් තෝරගන්න ඕනේ. මේ හිතන්නකො මම මේක තෝරගත්තා කියලා. හරිද? දැන් මේ ලැම්ඩා වලට තුනාදේශල මම මෙතනින් ගන්නවා. එන්න ලැම්ඩායි කියන එකට න්‍යාසයක්. හරිද? මේ න්‍යාසය අර විදිහට ක්‍රම දෙකකින් එක ක්‍රමයකට මෙන්න මේ විදිහට මම අයිගන් වෙක්ටර් එක හොයාගන්නවා නේද? මම දැන් මේ හොයාගත්ත අයිගන් වෙක්ටර් එක හරිද වැරදිද මට බලන්න. මොකක්ද බලන්න. වෙන්න මෙහා මට අදාළ වෙච්ච මොකද ලැම්ඩා තුන ආදේශ කරලා ගත්තු න්‍යාසය තියෙනවා නේද? මේ න්‍යාසයේ කාර්යය හරිද? මෙන්න මේ අයිගන් අපි දාපු අයිගන් වෙක්ටර් න්‍යාසය. ওই දෙකේ ගුණිතය සමාන වෙනවා. අපි මෙතන ආදේශ කරලා ලැම්ඩා වල අගය කරන අයිගන් වැලියු එක කරා. අපිට ආපු අයිගන් වෙක්ටර් එකේ දෙයට ඔය දෙකෙන් එන උත්තර සමාන වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් අයිගන් වැලියු එක අයිගන් වෙක්ටර් එක සමානයි කියලා ගන්න පුළුවන්. ඕක තමයි එතන තියෙන තියරි එක. ඊට පස්සේ මම ඔයාලට දැන් අර කලින් කතා කරා හරිද මෙතන අයිගන් වැලියුස් අයිගන් වෙක්ටර්ස් වල පොඩි ප්‍රොපර්ටිස් ටික කතා කරලා මෙන්න මේ කොටස මම බලන්න. හරිද? ප්‍රොපර්ටිස් මොනවද මේ ප්‍රොපර්ටිස්? හරිද? බලන්න. මොනවද ප්‍රොපර්ටිස් කියලා බලන්න. එන්න මෙහෙම කියනවා.
මොනවද මේ ප්‍රොපර්ටිස්? හරිද? දැන් මොකක් හරි A කියන එකට අයිගන් වැලියුස් ටික අපි ගත්තා කියලා හිතන්න. A කියන එකට අදාළ අයිගන් වෙක්ටර්ස් නෙමෙයි අයිගන් වැලියුස් නේ ලැම්ඩා වලට එන උත්තර. ඒකම දු. A කියන එකේ ට්‍රාන්ස්පෝස් එකේ එන මේට්‍රික්ස් එකට එන අයිගන් වැලියුස්. ඔක වෙන වැදගත්. මොකද පළවෙනි ගාන දෙනවා මෙන්න මේකට අදාළ අයිගන් වැලියුස් ටික හොයපන්. ඊට පස්සේ කියනවා ඔගේ ට්‍රාන්ස්පෝස් එක හොයපන් කියලා මොකක් කරද ඉතින් ට්‍රාන්ස්පෝස් එක අයිගන් වැලියුස් ටික හොයන්න කියලා. ඒ වෙලාවට ආපෝසිට් කර විදිහට ඔක්කොම දාලා හදුවොත් එහෙම උනාට ඒ ගාන විතරයි මුල් පේපර් එකම හදන්නේ. ඒක ඔයගේ දැනට ප්‍රොපර්ටි එකෙන් හදලා. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මේ වගේ මේට්‍රික්ස් එකක් තියෙනවා. හරි. ওই මේට්‍රික්ස් එකට මෙන්න මේ වගේ අයිගන් වැලියුස් දෙනවා. රූට්ස් මේ වගේ තුනක් එනවා. ඔය මේට්‍රික්ස් එකේ ඩයගොනල් එකේ තියෙන්නේ. ඔය ඩයගොනල් එකේ. හරිද? අගයන් තුනේ එකතුවලු මෙන්න මේ අපි හොයාගත්ත කැරක්ටරිස්ටික් රූට්ස් එහෙම නැත්නම් අයිගන් වැලියුස් වල එකතුවේ උත්තරයට සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන මේ තුනේ එකතුව මෙතන මේ තුනේ එකතුවට සමාන වෙනවලු. ඒක ඕකෙන් පුළුවන් මේ අපි ගත්ත රූට්ස් හරිද වැරදිද කියලා චෙක් කරගන්න. හරිද? ඊට පස්සේ කියනවා මේ අදාළ මේට්‍රික්ස් එකේ ඩෙටර්මිනන්ට් එක. මේ මේට්‍රික්ස් එකේ ඩෙටර්මිනන්ට් එක සමාන වෙනවා. අපි හොයාගත්ත අයිගන් වැලියුස් වල මුලිකයට. හරිද? ඒක වෙනවා ඒක ප්‍රකාශ කරනවා. ඒවා හරියට කියලා හොයාගන්න පුළුවන්. මේ ලෙසින් හරි. ඊට පස්සේ කියනවා මේ A කියන මේට්‍රික්ස් එකේ අයිගන් වැලියුස් ටික ලැම්ඩා 1 ලැම්ඩා 2 ලැම්ඩා 3 ටික ටික හිතන්න. එහෙනම් මෙන්න මේ අදිශයෙන් ගුණ කරලා එන මේට්‍රික්ස් එකේ එන මේට්‍රික්ස් එකේ අයිගන් වැලියුස් කියන්නේ මේ එක එක අයිගන් වැලියුස් එකක් අර E වලින් අදිශයෙන් ගුණ කරලා එන එකේ මේ ස්කේල් එකෙන් ගුණ කරලා එන එකක් කියලා කියනවා. එන වැදගත්. මොකද පළවෙනි එකේ ගානේ විදිහට දීලා දෙවෙනි ගානේ ඉලක්කම් එකේ ඔක අදිශයෙන් වල ගුණ කරලා දුන්නාම පස්සේ ඔක ආයෙ වෙන කොහොමද සම්මුති සමානට ඕනේ නැහැ. එතනින් කෙලිකේ ඊට පස්සේ කියනවා A කියන එකේ මේ විදිහට ඒ වල යම්කිසි බලයක්. කියන්නේ යම්කිසි බලයක්. ඒ වල වගේ. ඒ වල ගන්නේ ඒවල හතරවෙනි බලය. හරිද? ඒ වගේ එකක් තිබ්බොත් එහෙනම් ඊ අදාළ වෙනදී ඒ අදාළ බලය කරනවා පස්සේ නතුවන්න නැලිස්. ඊට ලස්සනට අයින් වැලියුස් ටික ගන්න ගන්නේ අලුත් එක. අයනම් මේ ඉන්වෙන්ටර් වලට රින එක තමයි. එහෙනම් මේ ලැම්ඩා 1 රින එක. ලැම්ඩා 2 රින 2. රින එක ලැම්ඩා 2 රින එක කියන්නේ යට ලැම්ඩා 1. යට ලැම්ඩා 2. යට ලැම්ඩා. අට වැදගත් වෙන්නේ මේ. මොකද ඒ ගොඩක් දුරට මේට්‍රික්ස් වල ඔයාලට ඒ වහන්නේ කියලා අයින් මිනිස්සු සේර මොකද ඊට පස්සේ කියනවා ඒ ඇසුරෙන් A ඉන්වර්ස් හොයපන්. හරිද? මොකද අපි ඊළඟට කතා කරනවා හැමිල්ටන් නේ. හරිද? අපි මේ ඉගෙන ගත්ත ටික ඕනේ එනවා A ඉන්වර්ස්. මම කියන්නේ A ඉන්වර්ස් එකක් වань පුළුවන් ක්‍රම තුනක් ගැන කතා කරා. ඉතින් දෙකක් ගැන දැන් කතා කරලා තියෙනවා. ඔය එකයි ගැන කතා කරන්නේ. ඒකෙන් මට A ඉන්වර්ස් එක හොයන්න පුළුවන්. ඒකට අර අපි ඉගෙන ගත්ත අයිගන් වැලියුස් අයිගන් වෙක්ටර්ස් ටික ඕනේ. එහෙම කළා A ඉන්වර්ස් එක හොයාගත්ත එක. ඔයාලට කියනවා ඒකේ අයිගන් වැලියුස් අයිගන් වෙක්ටර්ස් ටික අපෝහණය කරනවා. දැන් කොහොමද ආයෙ මුලින්ම හදන්නේ නැහැ. ඉතියාට අර ඔයාගත්ත අයිගන් වැලියුස් ටික කියලා ගන්න පුළුවන්. හරිද? එන්න මේ ටික නෝට් ඩවුන් කරගන්න. ඔතනින් අයිගන් වැලියුස් අයිගන් වෙක්ටර්ස් කියන කොටස ඉවර වෙනවා. ඊට පස්සේ මම දැන් ඊළඟට කතා කරන්න යන්නේ මම කතා කරලා ඉන්වර්ස් එක හොයන තුන්වෙනි ක්‍රමය. හරිද? හරි. එතකොට සාමාන්‍යයෙන් අපි ඉන්වර්ස් මේට්‍රික්ස් එකක් හොයනවා නම් හරිද? මම ඔයාලා කතා කරා ක්‍රම තුනක් ගැන. හරිද? දැන් A කියන එකේ මට ඕනේ A කියන A ඉන්වර්ස් එක නම්. හරිද? පළවෙනි ක්‍රමය මම කතා කරනවා. හරිද? මොකක්ද? ජොයින් මේට්‍රික්ස් එක බෙදීම ඩිටර්මිනන්ට් මේට්‍රික්ස්. දෙවෙනි එක මම කතා කරනවා. මොකක්ද? ගස්ටියෝදාම් මෙතෙන්ද. හරිද? ඊට පස්සේ මම තුන්වෙනි එකට කියනවා කතා කරනවා. තුන්වෙනි එක දැන් කතා කරනවා. පාලිමෙන්ටන් තියරම් කියලා එක. හරිද? මේක අමාරු නෑ. හරිද? එන්න මේකේ තියෙන ස්ටෙප්ස් ටික. මේ ස්ටෙප්ස් කියනවා මේ පළවෙනිම දාලා. හරිද? එතකොට මුලින්ම මම මොකද කරන්නේ මේ A කියන මේට්‍රික්ස් එක දුන්නාම පස්සේ ඔකට අදාළම කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක හොයාගන්න ඕනේ. දැන් දාන්න ඕනේ. ඊට පස්සේ ඔකේ පොලිනෝමියල් එක හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඔක ඉක්වේෂන් එක හොයාගන්න. ටික කලින් කරේ හදා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනදී දැන් දාන්න ඕනේ. කාලෙ විදිහට තියරම් එක. තියරම් එක දාන්න. ඊට පස්සේ ලස්සනට A ඉන්නස් එක ලස්සන සූත්‍රයේ සූත්‍රයෙන් මට A ඉන්නස් හොයාගන්න පුළුවන්. මේක කොට ගන්න නෝට් එකක් දාන්න. මම උදාහරණ ගන්න ඕනේ කියලා දෙන්න කොහොමද මේක හදන්නේ කියලා. මෙන්න මෙහෙම ගානක් දීලා දෙනවා. හරිද? A කියන මේට්‍රික්ස් එක මේකද? හරිද? මේකෙන් හොයන්නද? A ඉන්වර්ස් කියන මේට්‍රික්ස් එක. හරියන්නේ නේද? තේරෙන්නේ කියලා ගන්න. මුලින්ම මොකද කරන්නේ? එන්න ලැම්ඩා අයිගන් කැරක්ටරිස්ටික් මේට්‍රික්ස් එක මොනවාද? ප්‍රශ්න නැහැ. අර ඊට පස්සේ ඕකේ පොලිනෝමියල් එක කරගෙන මේ වගේ ඉක්වේෂන් එකක් කරගෙන මේ ඉක්වේෂන් එක මෙන්න මේක හදන්න. හරිද? අද මේ ලැම්ඩා උත්තරේ මොනවද එපා. මොනවද එපා. ඒක කලින් කියන්නේ දැන් මට ඕනේ ඉන්වර්ස් එක ගන්න. එතනදී මම මොකක්ද මම ගන්නේ? ලැම්ඩා වෙනුවට අපිට දීලා තියෙන ඉක්වේෂන් මේනේ. ලැම්ඩා වෙනුවට මම A කියන මේට්‍රික්ස් එක යොදනවා. මේකද මෙන්න මේ ඉක්වේෂන් එක මම මේ විදිහට ලියනවා. ලැම්ඩා එක කොහොමද? ලැම්ඩා වෙනුවට මම A කියන එක දානවා. හරිනේ? A වර්ගය.
ඍණ 8යි 2යි වලට ඒ ගන්න. ධන නිකන් 25 නෙවෙයි. 25 ඒකකනේ අධි ගුණ කරනවා. මොකද ඒකද ඥානෙ? කියන්නේ I. ඕක බිඳුවට සමාන කියලා මොකද? එන්නේ බලන්න ඒක ඔන්න ඔය විදිහටම ගන්න. හරි. ඔන්න ඔය විදිහටම ගන්න. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔයා ඊළඟට දැනගන්න ඕන එකක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම. යම් කිසි මේට්‍රික්ස් එකක්. හරිද? ඒකේ ඉන්වර්ස් එකකින් ගුණ වුණොත් හම්බෙන්නේ මොකක්ද? අයිඩෙන්ටිටි මේට්‍රික්ස්. ඒකක න්‍යාසය. ඔකේ ඒවලවා ඉගෙන ගන්න. යම් කිසි න්‍යාසයක්. ඒකේ අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එකෙන් ගුණ වුණොත් හම්බෙන්නේ මොකක්ද? එම න්‍යාසයමයි. මොකද පොඩ්ඩක් පොඩි ලියන්න. හරිද? මොනවද කොට පැත්තකින් ලියන්න වාසිය ලියන්න පැත්තකින් ලියන්න. හරිද? එතකොට මේ යම් කිසි න්‍යාසයක් අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එකෙන් ගුණ වුණාට පස්සේ ඒක න්‍යාසය. නැත්තම් මේ අදිශයක් මොකක්ද වෙන්නේ? ස්කේල් එකක් i වලින් ගුණ වුණාට පස්සේ එමයි කියලා ගම එහෙම කින්නක් නැහැ. මොකද නම් විද්‍යාත්මක 2යි 1යි තමයි එක 3 කියන එක හරිද? 1.0.1කින් වුණාන් පස්සේ 3 නෙවෙයි උත්තරේ එන්නේ 3.0.3 නෙවෙයි. හරිද? ඔකට ඔලුවට ගන්න. අදිශයක් නෙවෙයි. මම කියන්නේ යම් කිසි වෙක්ටර් එකක්. අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එකෙන් ගුණ වුණාම පස්සේ ඒක විනාශ කරනවා පස්සේ එන්නේ එම මේට්‍රික්ස් එක. හරිද? තේරුම් ගන්න. මේට්‍රික්ස් එකත් අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එකෙන් ගුණ කරොත් තමයි එම මේට්‍රික්ස් එකම එන්නේ. හරිද? හරි. ඊට පස්සේ දැන් මෙතනදී මම ආවනේ. මෙතන නම් අමතක ගන්න කියන්නේ මෙතන නා. ආවට පස්සේ යා මෙතන මෙතන මෙන්න මේ A කියන එක වලියා ඉන්නවා. හරි දිනන වැරදිනේ. ඒ වගේ 8යි දෙන 25යි සමානයි නිරය යනවා වැරදි නෑ. ඔන්න ඔය විදිහට ලියන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මුළු සමීකරණයම අයි නියම කරන එක බලන්න. දෙකක් තියෙනවා. ඒ ඉන්වර්ස් වලින් හරිද? ගුණ කරනවා. දෙකක් තියෙනවා. ඒ ඉන්වර්ස් වලින් මම ගුණ කරනවා. ඇයි ගුණ කරන්නේ? බලන්න ඒ කියන්නේ. හරි. ඊට පස්සේ මොකද්ද? හොඳට බලන්න. බිඳුව ඒ ඉන්වර්ස් වලින් ගුණ වුණාට පස්සේ බිඳුවයි. හරිද? මෙතන ඒ ඉන්වර්ස්. ඔය කැමති නම් ඒ ඉන්වර්ස් එක දාලා. 8යි ඍණ 8යි ඒ වාරය ඒ ඉන්වර්ස්. ධන 25යි I ඒ ඉන්වර්ස්. හරි. දැන් හොඳට බලන්න. හොඳට බලන්න. මේ මොකක්ද මේ? ඒ වාරයක් ඒ ඉන්වර්ස්. මොකක්ද දැන් මම මෙතන කියලා දෙන්නේ? ඒ වාරයක් ඒ ඉන්වර්ස් කියලා කියන්නේ මොකක්ද? ඒ වාරයක් ඒ ඉන්වර්ස් කියන්නේ මොකක්ද? ඒ වාරයක් ඒ ඉන්වර්ස් කියන්නේ අයිඩෙන්ටිටි මේට්‍රික්ස්. එහෙනම් මෙතෙන් දෙන්නේ ඒ වාරය අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක. ඒ වාරය අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එකෙන් මෙතෙන් දෙන්නේ. මෙතන මොකක්ද මේ? ඒ වාරයක් ඒ ඉන්වර්ස් කියන්නේ 8 වාරයක් අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක. හරිද? මම වැරදි නෑ. මෙතන අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක වාරයක් අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක වාරයක් යම් කිසි මේට්‍රික්ස් එකක්. එහෙනම් මොකක්ද දෙනවා? එන්න මේට්‍රික්ස් එක. එහෙනම් මෙතන එනවා 25යි ඒ ඉන්වර්ස් සමානයි බිඳුවයි කියලා. අන්න ඔතන හොඳට දේපා ගන්න කියන්නේ. උඩ දාන්න පුළුවන් මොකද්ද කියන්නේ? හරිද? ඊට පස්සේ කියනවා දැන් මෙතනින් මම ගත්තේ මේකනේ. ඔන්න ඕකේ. හරිද? ඉතින් 8යි අයි ගන්න. හරිද? 25යි ඒ ඉන්නවා සමානයි බිඳුව. ඔයා ගන්නවා. යම් කිසි මේට්‍රික්ස් එකක්. ඒකට න්‍යාසයෙන් ගුණනම් පස්සේ එන්නේ ඉන්න මේට්‍රික්ස් එකමයි. යම් කිසි වෙක්ටර් එකක් ඒකෙන් න්‍යාසයෙන් ගුණනම් එහෙම එකක් නැහැ. මේක මෙතන ගන්න. ඔව්. මෙතන නා 25යි ඒ ඉන්වර්ස්. දැන් බලන්න මේ ඒ ඉන්වර්ස් එක ප්‍රකාශ කරන්නේ මේක. ඒ ඉන්වර්ස් ගන්න කරපොන්නේ. ඒ ඉන්වර්ස් සමානයි ඒ නාටයි අයි දෙදීම දෙන 25 ලස්සන රූපයක් එනවා. ඕනනම් මට මේකම ලියන්න පුළුවන් 8යි අයි දින ඒ දෙදීම ධන 25යි දෙන. ඒ ඉන්වර්ස් මට හොයන්න පුළුවන්. හරි තේරුණාද? හරි. දැන් කොහොමද දැන් ඉන්වර්ස් මම හොයන්නේ? ඒ ඉන්වර්ස් සමානයි 8 වාරයක්. මම දැක්ක මට පුළුවන් නේද? ඉන්වර්ස් මේට්‍රික්ස් එක ගන්නකොට ඔය ඉන්නවා. පුළුවන්. ඒ මේට්‍රික්ස් එක මම කොහොමද දන්නවද? 3යි 3යි 4යි. මම දන්නවා මේකෙන් මේක දුන්නාම පස්සේ තියෙන මේට්‍රික්ස් එකත් ඒකෙන් මේක අඩු කරාම පස්සේ කියන සම්පූර්ණ මේට්‍රික්ස් එකේ සියලු පද
25 බෙදෙනවා. 30 පද 25 බෙදෙනවා. ඒතරම ලස්සනට ඒ ඉන්නස උත්තරයක් එනවා. කොහොම එයිද? හදලා බලන්න 4 යට 25 වෙන 3 යට 25 එතකොට 3 යට 25 4 යට 25 වගේ එකක් එනවා. හදලා කොහොම වශයෙන් මේ බාහිර මේ ඇත්තට මෙතන තියෙන මේ එකක් නේ. මේක දෙමිනුම් නේ. ඒ ඉන්න සමානයි එකයට දෙමිනුම්ට ගාන උඩේ DJ ඒ වගේ සින්නන්නේ නෙමෙයි නෙමෙයි. ඒක පරිණියකට ඔය ක්‍රමයට තමයි කාලි හැමිල්ටන් තියරම් ගාලි හැමිල්ටන් තියරම් එයා ඒ ඉන්නස් එක හොයන්නේ. හරිද? එහෙනම් ඉන්නස් හොයන ක්‍රම තුනම එක තැනකට ගන්න. හරිද? මම දැන් ඉන්නස් වෙන ක්‍රම තුනම කරලා ඉවරයි. ඊට පස්සේ දැන් මම යන්නේ අපේ පාඩමේ අන්තිම කොටසට. මොකක්ද? ඉතින් ගන්න කොටස මම වඩ කියවා. System of linear algebra equations. ඒ කියන්නේ සමගාමී සමීකරණ කොහොමද මේට්‍රික්ස් වලින් යොදන්නේ? මම පොඩි ඉංග්‍රීසියක් දුන්නා කලින්. අපි බලමු දැන් මේ කොහොමද ඉස්සරහින්. හරි අර මම කර්ලි හැමිල්ටන් මේ එකෙන් මම කියලා දෙන්නම් මේ ගාන ඉස්සෙල් හරි කියන්නේ මේ ඉන්වර්ස් එකට මෙන්න විදිහේ මුලින්ම මේ වගේ ගාන දුන්නාන් පස්සේ අපි මේකේ මොකක්ද ගන්න? ඉක්වේෂන් මේ මේට්‍රික්ස් එක අරගෙන ඒකෙන් පොලිනෝමියල් එක හදලා ඒකෙන් ඉක්වේෂන් එක හදලා ඒක නම්බර් එකට ඒ ආදේශ කරලා මෙතන 25 සමානයි බිඳුව කියලා ගන්න. ඔක සාමාන්‍යයෙන් අපි කරපු දේ. හරි. එහෙනම් හරි ඊට පස්සේ මොකක්ද කරේ? මේ සම්පූර්ණ ප්‍රකාශනයේ ඒ ඉන්නසෙනින් ගුණ කරා මේ පැත්තට ඒ ඉන්නසෙනින් ගුණ කරා. හරි. ගුණ කරාට පස්සේ මට මෙන්න ප්‍රකාශනයක් ආවා මෙන්න මේකක් ආවා. ඊට පස්සේ මම මොකද්ද කරේ? නෝමල් ලිදියන් පාඩම මතකද දන්නේ මොකද කරේ? සම්පූර්ණ ප්‍රකාශනය මතක දෙයක් කරා. මොකද්ද කරේ? හරි. ඊට පස්සේ මොකද කරේ? ඒ ඉන්නස් තනි කරලා. හරිද? මේ පැත්තට ප්‍රකාශනයක් ගෙනල්ලා ඒක නේද? එහෙම නෙකේ. දැන් පොඩක් IQ ලෙවල් එක වැඩි කෙනෙක් ඉන්නවා. හරිද? එයාට තමයි මෙන්න මේ පොඩි මෙතඩ් එක ගන්න තියෙන්නේ. මෙතන මේකේම අර දෙපැත්තම ඒ ඉන්නස්නේ මුල කරන්නේ නැතුව මෙන්න මේක ගන්න පුළුවන් මෙතනින් නෑ. කොහොමද ගන්නවද? ඕනේ නෑ. මෙතනනේ මම ආවේ. මේක දෙපැත්තම ඉන්නස්නේ මුල කරලා අර විදිහට හදාගන්න ඕන මම මේකම මොකක්ද කියලා හදනවා. මම බලන්නේ. මේක හරිද මම මොකද කියන්නේ? I තනි කරනවා. දෙපැත්තට I තනි කරනවා. හරිද? ඔයාට නම මේක වරක් මේක සමානයි I කියලා. ඒ කියන්නේ මේක විනාශයි. හොඳට බලන්න ඔයාලා තීරණයක් තියෙනවා. ඕනෑම තැනක මේට්‍රික්ස් එක තවත් ඒ මේට්‍රික්ස් එකේ ඉන්වර්ස් එක මුලට කොහොමද ඒවට හඳුන්වනවා ඒකට න්‍යාසය. එහෙනම් මෙතන වාගේ ඒක න්‍යාසය තියෙනවා. මෙතන නෝමල් මේට්‍රික්ස් එකේ ඉන්නවා. එහෙනම් මේ මොකක්ද ඔයාලා? මේ මොකක්ද මේ හම්බෙලා දෙන්නේ? තමයි මේ ඍණාට දාලා මේ 25 ධන කරලා තියෙන්නේ. හරිද? මේ මොකක්ද ඔයාලා? ඒ වාරයක් ඒ වල ඉන්වර්ස් එක තමයි. එහෙනම් මේ වල ඉන්වර්ස් එක තමයි මෙතන මේකෙන් පෙන්නන්නේ මේ දෙයෙන් පෙන්නන. පුරා ගන්නවා. ඒ කියන්නේ මේට්‍රික්ස් වාරය දීලා තියෙන්නේ. 8න් වාරය 8 කියලා කියන්නේ මෙතන මෙහෙමයක් තියෙනවා. අපිට ඒ වලින් 8 කියන එක දෙයින්ම අඩු ගන්න පුළුවන්. දැන් ඒ තේරින 8 කියලා කියන්නේ හරිද? කොහොමද? අද මට මේක 8 අඩු ගන්න පුළුවන් මේ මේට්‍රික්ස් එක. එහෙනම් මට මේ හිතන විදිහට එහෙම එක එක ප්‍රකාශන අඩු කරන්න බෑ නේද? එහෙනම් ඔකට ගන්න මොකක්ද කරන්නේ? 8 කියන එක මේ එකක මේට්‍රික්ස් එක ගුණ කරනවා. ඒකක න්‍යාසයෙන් ගුණ කරලා ගන්න බෑ. එහෙනම් මෙතන ඇත්තටම තියෙන්නේ 8යි. හරි. ප්‍රශ්නයක් නෑ. මේ 8යි I කියන එක තමයි ප්‍රයෝජන තියෙන්නේ. හරිද? ඔක ලේසි ක්‍රමයක්. හරිද? හොඳට බලන්න ඔය මෙහා කියලා. මෙහාගේ ඒ ධනයක් කියන ප්‍රකාශනයක් ආවේ විතරනේ. දැන් මොකද කරන්නේ? දැන් මේ ධනයක් ආව ප්‍රකාශනයෙද? මොකද කරන්නේ? මෙතනදී මේ I කියන එක පොදුරොත්තා මෙහාට මේක විතර ගන්නවා. E කියන එක ගත්තා. ඒ වාරයක් මේක තමයි. ඒ ඉන්වර්ස් කියන්නේ මේ ඉන්වර්ස් වාරයේ ඉන්න ලේසි ගන්න අර විදියට ඒ ඉන්වර්ස් දා මේක දනවන්නේ මොකද ඉස්සර ඒ ඉන්වර්ස් දා කරන්නේ. මේක පිටපත ලේසි මාර ගන්න පුළුවන්. මේකේ කෙටි ක්‍රමයක්. හොඳට තියාගන්න. හරිද? හරි. දැන් අපි අද පාඩේ ඉන්නේ සිස්ටම් ඔෆ් ලිනියර් ඇල්ජිබ්‍රා ඉක්වේෂන්. අපි මේක තමයි මේට්‍රික්ස් එකම හරිද? මේකේ ඔයාලට මම මේක කියලා දෙන්න කලින් මම පොඩි තීරියක් කියලා දෙනවා. හරිද? මෙන්න මේ ප්‍රාණනේ මේ සමගාමී සමීකරණය බලන්න. මේ සමගාමී සමීකරණය බලන්න. මේ සමගාමී සමීකරණය බලන්න. මෙන්න මේක බලමු. මේක ඔයාලට සුදුසුකම් පස්සේ y සමාන 25 x සමානයි 5 y සමානයි 2 කියලා වඩ ගන්න ඕනේ. මේකට x සමානයි 5 සහ y සමානයි 2 දෙන්න. වෙන මොන උත්තරේ දැම්මා මේක සම්පූර්ණ හරි වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකට තියෙන උත්තර ලැබෙට උත්තර. හරිද? ඒ කියන්නේ මේ අවස්ථාවේදී මේ සමීකරණ දෙකම උත්තරයක් තියෙනවා. සොලියුෂන් එකක් තියෙනවා. හැබැයි එක සොලියුෂන් එකක්. හරිද? මෙන්න මේ අවස්ථාව බලන්න. මේ අවස්ථාවේ
ඔයාලා මේක විසඳු කොම්පස් දෙකෙන් මොකද මේක දෙකෙන් මොකද කොම්පස් තියෙන්නේ තමයි මේක දෙකෙන් මොකද කොම්පස් තියෙන්නේ තමයි මෙතනම තියෙන්නේ සමීකරණ දෙකක් සමානයි බිඳුව සමානයි විස්තරස ඔයාට මෙතන තව එකකට පුළුවන් නම් එක සමාන එක දාන්න දෙක සමාන එක දාන්න ඒකද ඇත්තටම දාන්න පුළුවන් මම මේ වගේ එකක් මේ වගේ සමීකරණ එකම සොලියුෂන් එකක් තියෙනවා හැබැයි කොච්චර සොලියුෂන් එකක් තියෙනවද එක සොලියුෂන් එකක් තියෙන්නේ නැහැ අනන්ත සංඛ්‍යාවක් සොලියුෂන් තියෙනවා ඒ කියන්නේ මෙතන ඉන්ෆිනිටි දක්වා සොලියුෂන් ගන්න පුළුවන් මේ සමීකරණය බලන්න 9x නම් දෙක කරලා තමයි 5යි 6x තර 4 වල සමාන 9 වලින් 4 වෙලා මේක දෙකෙන් මොන කරලා මේකෙන් අද කරපුවාම පස්සේ බිඳුව සමානයි දෙකෙන් කවදාවත් බිඳුව සමානයි දෙකෙන් මොනවද කරමු සමාන බිඳුව සමානයි දෙක කියන්නේ මේ සමීකරණේ උත්තර තියෙන්න පුළුවන් බෑ මේක පවතින සමීකරණද මේ සමීකරණේ උත්තර තියෙන්න බෑ දැන් බලන්න මෙතන මේ සමීකරණ දෙකට උත්තර තිබ්බ නේද උත්තර තිබ්බ නිසා හරි මේ සමීකරණ දෙකට උත්තර තිබ්බ නිසා මම කියනවා මේ සමීකරණය consistent කියලා. consistent කියලා. මේ සමීකරණ උත්තර නැහැ. එහෙනම් මම මේක කියනවා inconsistent කියලා. එහෙනම් අපි ඒක කියනවා no solution කියලා. අර මේකට අපි have solution කියන්නේ නැහැ. මේක consistent කියලා. මේකට අපි කියනවා inconsistent කියලා. හරිද? ඊට පස්සේ බලන්න මේකට මම කියේ එක උත්තරයකට දෙන්නේ එක්සෙල් උත්තරය වලට උත්තර වෙනස් වෙන්න බෑ මෙයාලා අපි කියනවා යුනික් අද්විතීය ඒ කියන්නේ එයාටම ආවෙනිකව අර යුනික් සොලියුෂන් එකක් තියෙනවා යුනික් සොලියුෂන් එකක් තියෙනවා කියන්නේ එක සොලියුෂන් මෙයාට ඉන්ෆිනිටි සොලියුෂන් තියෙනවා ඉන්ෆිනිටි සොලියුෂන් කියලා තියෙනවා හරිද ඔන්න ඔක පොඩි මේ තියරි පාර්ට් එක. හරිද? ඕක මතක තියාගන්න. මෙතනින් එහාට මේ විසඳද්දි මෙන්න මේ තැන්වලදී ඔයාලගේ ප්‍රශ්න අහන්නේ මෙන්න මේ සමීකරණ දෙක යුනික් සමීකරණයක්ද නැද්ද මේට්‍රික්ස් භාවිතයෙන් විසඳා ඒ පිළිබඳව ඔප්පු කරනවා. මම මේ වගේ ප්‍රශ්න තමයි අහගෙන ඉන්නේ. ඉතින් ඔයා මෙන්න මේවා පොඩ්ඩක් දැනගන්න ඕනේ මොකක්ද මේ සමීකරණ වර්ග තුන කියන්නේ. හරිද? හරි. අපි ඊට පස්සේ බලමු සිස්ටම් ඔෆ් ලීනියර් ඇල්ජිබ්‍රා ඉක්වේෂන්. මම කියවනේ. හරිද? يعني ඉක්වේෂන් සමගාමී සමීකරණ මේට්‍රික්ස් භාවිතයෙන් විසඳන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. හරි මොනවද ඒ තුන කියන එක මම පැහැදිලි කරන්නම්. හරිද? අපි බලමු දැන් මොකක්ද ඒ තුන කියලා. ඒ වර්ග තුන තමයි. හරිද? පළවෙනි වර්ගය method of inversion. දෙවෙනි එක using elementary operation. තුන්වෙනි එක demonstrate වෙනවා. දැන් අපි මෙන්න මේ පාඩමෙත් ඕක තුන කියන්නේ. පළවෙනි මොකක්ද කියන්නේ? දිස්ත්‍යෝදාන මෙතෙන් දැක්ක ගත්තා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඔයලින් මෙතෙන් දැක්ක ගත්තා. මෙතන තියෙන තමස් මාරු කරගන්න එපා. මෙතන තියෙන තමස් උඩ. මෙතෙන්ද ඉන්වර්ෂන් මොකක්ද? ඉන්වර්ස් ක්‍රමය පාවිච්චි කරලා කොහොමද ඉන්වර්ස් ක්‍රමය පාවිච්චි කරලා මේක විසඳන්න පුළුවන් ඉන්නේ. සමහරවිට ඒවල මේ ක්‍රම දෙකවා. හරිද? දෙවෙනි එක තමයි එලිමෙන්ටරි ඔපරේෂන් එක භාවිතයෙන් කොහොමද මම මේක හරිද? මේ සමීකරණ විසඳන්නේ. තුන්වෙනි එක තමයි වෙන්නේ සමස් ස්ටෝරි කියන්නේ මේ මෙතෙන් එක කොහොමද මම මේක විසඳන්නේ. මම එහෙනම් ගන්නවා පළවෙනි මෙතෙන් එකට මෙතෙන්ද ඉන්වර්ෂන් එක. හරිද? බලන්න මොකක්ද මේ මෙතෙන්ද ඉන්වර්ෂන් කියන්නේ. මේ මෙතෙන්ද තියෙන ප්‍රශ්න solve below equation using inversion method. මේ equation කියන එක මේ කෙටිකර දෙන්නේ. හරි? දීලා තියෙන අපිට සමීකරණ තුනක්. හරිද? මේක පළවෙනි සමීකරණය, මේ දෙවෙනි සමීකරණය, මේකේ තුන්වෙනි සමීකරණය. හරිද? normal විදියට මේක දීලා තියෙනවා අපිට. හරි දැන් අපිට කියනවා ඔක විසඳපන් කියලා. හරි තා. දැන් මම මොකද කරන්නේ? මම අරගෙන කලින් කියන්න තියෙනවා. හරිද? මේ වගේ සංකල්ප විදිහට දාලා හදාගෙන matrix එකක් A කියලා නම් කරා. ඊට පස්සේ මේකේ දැන් x y z දිශා ටික දාලා නම් කරපන් matrix එකක් x කියලා දාන්න. හරි ආ. ඊට පස්සේ ඔයා වෙන්න මේ වගේ මෙන්න මේ උත්තර matrix උත්තර ටික දාලා matrix එක හදාගෙන එක නම් කරපන් b කියලා. හරිද? හරිද? ඊට පස්සේ ඊළඟ මෙතනට මොකද්ද? දැන් ඊළඟ මොකද්ද කරන්නේ? දැන් ax සමානයි b කියලා ගත්තොත් නේ x සමානයි. මම මොකද කරන්නේ? මේ දෙපසම හරිද? මොකද කරන්නේ? a වලින් ගුණ කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. a වලින් ගුණ කරනකොට a a කියලා කියන්නේ මොකද්ද? identity matrix එක. හරිද? වරක් x සමානයි a i වල identity matrix එක. x වල identity matrix එක කියන්නේ x කියන්නේ matrix එකක් නේ. එතකොට x ඒක සමාන වෙනවා b වල a වල ඉන්වර්ස් එක. දැන් මේ a වල ඉන්වර්ස් කොහොමද හොයන්නේ? a වල ඉන්වර්ස් හොයන්න මේ ඉන්වර්ස් මෙතන දෙක හොයන්න ක්‍රම තුනක් කියනවා. එක තමයි අර determinant ADJ දෙකීම determinant. දෙවෙනි එක තමයි මොකද්ද? guess යොදාන්න දෙන්නේ. තුන්වෙනි එක මොකද්ද මම කියලා දුන්නාට?
हमारे कहते हैं कार्य में इंडिया कार्य में वो तुम्हें कब एक करने का मामा एक इनवर्स के मैट्रिक्स हुआ है हम दरनो एक इन मैट्रिक्स तो तुम्हें मैट्रिक्स है हमारे एक ना सब देते तुम्हें मैट्रिक्स एक में देते करना दर माम भर दर मामा एक्स के लगे दर बड़ा मामा दर बी के मैट्रिक्स करना लो बी के का मम्मी मारा थी बी के बाद दर एक्स के मैट्रिक्स करना फिर एक्स के मैट्रिक्स करना एक्स वाई है एक दाना है ना मेरा एक समान है मेरे को आ रहा है वह दर मेरे के उल्टे मैट्रिक्स है ना टॉप मैट्रिक्स है मोटर फॉर्म पर से इननेट मैट्रिक्स है एक है ना प्रिंट में ना हमें मोटा बार भी बी क्या है तुम्हें एक नहीं आ सकता ए इनस के तुम्हें नहीं आ सकता हमारे क्या नेचर में जो गुणकार हुआ दैट है ना बोल रहा इन मशीन बोल रहा है ऐसा बोल रहा है बी बार के इनस है ए इनस वाला बी का मशीन है स्मॉल में नहीं होगा ए इनस के निकला है एट मासको ಈ ಎಲಿಂಗುರದ ಅರೆ ಬಿಎನ್ ಮಾಡ್ತೀವಿ ನಾವು ಹೈಯರ್ ಇಸ್ ಏಕ 31 ಉಂಟಾ ಮೇಕ 33 ಇಲ್ಲ 1 and 1 ಇದರ ಉಪಯೋಗ ಮಾಡಲು ಕೂಡ ವಾಗತ್ತರ ಬಸ್ಸೆ ಅರೆ ಮಂದೆ ಕಾಲು ಮಾಡಲು ನಾವು ಉಪಯೋಗ ರಾಣ ಹೋಗ್ದೆ ಏನು ಸರ್ ಮಾಡಿ ಏನು ಕೇಳ ಒಬ್ಬರು ಮತ್ತೆ ಐದು ದಿನ ಬಾಹರ್ ಇರಲ್ಲ ಇಕಾಯಿ ಏನಂತಾನೆ ಇಲ್ಲ ಏನು ನಮ್ಮಡ ಈಗ ಅದರ ಮೂಲಕ ನಾನು ಮೀಟಿಗೆ ಕೂಡುತ್ತೇನೆ ಇದರಿಂದ ಬರ್ತಾ ಬಸ್ಸೆ x y z ಏನಿದೆ ಸಮಾನ ನಾವು ಮೇಗಕ್ಕೆ ಇಂಟರಾಕ್ಟ್ ನೋಡಾದ ಲಕ್ಷಣದ අසූතුනයි 39යි පින 38යි කියලා. මේක 3 1 එකක් දෙයක් 3 1 වෙනවා. හරි. අදලා දන්නවා මේ ඉස්සෙල්ල ඉක්වල් එක පාවිච්චි කරලා x සමානයි 83යි y සමානයි 39යි z සමානයි පින 38යි. ඒක ලස්සන ගමන. හරිද? දෙයක් නැහැ. මේ අපි දුන්නේ ඉක්වේෂන් තුන ලියා ගන්නවා මේ ඉස්සෙල්ලා ඒ විදිහට සම්මුතිය දාලා ඒක කියලා දාගන්නවා. එමේ ඉතිසිකල යන්නේ කියලා දානවා. හරිද? ඊට පස්සේ xy දෙක ඉතල දුන්නාම මේක x කියලා මැට්‍රික්ස් එකක් දෙනවා. උත්තර මැට්‍රික්ස් එක වෙනම ගන්නවා. නේ x සමානයි දෙපැත්තේ මේ ඉන්න සිග්මා වැඩි ගන්නවා. වැඩි කොහොමද මේ මම හදාගන්න මේ සමානයි a වඩා b. හරිද? මම දන්නවා. a ඉන්න සිග්මා b වැඩි ගන්නවා b වඩා a ඉන්න සිග්මා ලියනවා. sorry b වඩා a ඉන්න සිග්මා කියන එක ලියනවා. ඉන්නවද a ඉන්න සිග්මා ලියනවා. දැන් මට a ඉන්න ස්වරයට කොහොමද මම ඊගෙන තියෙන්නේ. a කියන මැට්‍රික්ස් එක තියෙනවා. ඒක සිග්මා a ඉන්න ස්වරය. දැන් b කියන එක මම ගාව තියෙනවා. x කියන එක මම දානවා. එහෙනම් මේ දෙක මොකද කොහොමද මට මෙන්න මේ විදිහට මැට්‍රික්ස් එකක් කරනවා. ඊට x පයි දෙනවා. මැට්‍රික්ස් එක තුනේකේ මැට්‍රික්ස් තුනේකේ ඉන්න සමාන කරතුලුවනේ. දැන් මැට්‍රික්ස් වල සමාන කරගෙන x size එකට නම් ඉතර කරේ. හරිද? එන්න ලේසි මෙතනද තියෙනවා. ඔබ තමයි මෙතනද ඉන්නසන් කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් මෙතන a ඉන්නස් පාවිච්චි කරන්නේ අපි ලේසියෙන් හොඳින් තමයි ඔයාලා තමයි මෙතන අපි අර ඉස්සරහට මේ ස්ටුඩන්ට් මෙතනින් කරගෙන ඉන්නේ නැහැ. ගොඩක් දේවල් අපි දාන්න ඕනේ. ජොයින් මැට්‍රික්ස් එකේදී ඩිටර්මිනන්ට් මැට්‍රික්ස් එක ගැන කමිය තමයි දාන්නේ. ඉතින් බලන්න ඒ ඉන්නස් එක කරපු පළවෙනි ක්‍රම දුන්න සාමාන්‍යයෙන් දෙන්න අප්ලයි කරන්නේ. ඒක මෙතනදී ලේසි. ඒ නිසා. හරිද? අපි බලමු ඊළඟ මෙතනද. ඊළඟ මෙතන එකට කොහොමද කියන්නේ using elementary operation. elementary operation එකේ කොහොමද equation එක solve කරන්නේ කියලා. අපි බලමු ඒක මොකක්ද කියලා. හරි. ඊළඟ මෙතන method of elementary operation. හරි. මම කියවනේ. දැන් හිතන්න මට බෙන්න මේ වගේ ගානක් තියෙනවා අද. හරිද? මම කලින් කරේ මොකද? කලින් කරේ මේකේ සම්මුතිය දාලා මේ ඉස්සෙල්ලාට e කියලා x y z එලිමන්ට් එකට x කියලා ඉතින් උත්තර මැට්‍රික්ස් එකට b කියලා. හරි. එහෙම අරගෙන ax සමානයි b කියලා දාලා දෙපැත්ත මේ ඉන්නස් එක ගුණ කරලා කොහොම හරි x සංකල්ප වල ඉන්නස් වල එහෙමනේ කරේ. මේකේ කරන්නේ මොකක්ද දන්නවද? දැන් ඔය ඉන්නස් එක ගුණ කරලා ඉන්නේ නැහැ. හරි. මෙන්න මේ මැට්‍රික්ස් එක දිනවනේ. ඒ කියන ඔරිජිනල් මැට්‍රික්ස් එකයි උත්තර මැට්‍රික්ස් එක ගන්නවා. මොකක් විදියද? ආගියුමන්ට් මැට්‍රික්ස් එකක් විදියට. මොකක්ද අපි මේවා කියලා කලින් කරා මතකද? මම කරා මොකද මේකත් බින්දුවක් තියාගෙන මේකට අර මම වල් කියලා දුන්නානේ. b වාරයක් x උදාර සමානයි බින්දුවල සාමීකරණය ආගේ විදියටම තමයි. මෙයාව හරිද? මෙතන මේ ලැස්තික් මේ විතර මැට්‍රික්ස් එක මේ දින සම්මුල මැට්‍රික්ස් එක. මෙයාව රෝ එලිමන්ට් ඔපරේෂන් වලට දක්වා අපි ගෙනියනවා මේ. රෝජරන් ෆෝම් එක දක්වා ගෙනියනවා රෝ එලිමන්ට් ඔපරේෂන් වල. මෙන්න මේ පීරියඩ් මෙයා මේ මෙතන බලන්නේ රෝජරන් ෆෝම් එකේ නෙමෙයි. ඊට පිටතට කියන එක අනිවාර්යනේ. බලන්න පිවට් එක මෙතන දකුණ මේක මීටරේදී දකුණේ මීටරේ පිවට් එක පිවට් එකට ගිහින් පිවට් එකට බින්දලා මේක රෝජරන් ෆෝම් එකේ තියෙනවා. මේක රෝජරන් ෆෝම් එකේ තත්ත්වය ඔයා ගෙනාම මතක විතරක්
මොකද රෝජන් ෆෝම් එකේ ඒක දාන්න. ඒ විදිහට මේ රෝජන් ෆෝම් එකේ විනාපුව පස්සේ මේක කරේනවා. ඒක මේකට කරලා දෙනවා මේකත් කරන්නේ. හරිද? මේ දෙක කරලා නම් මේ දෙක කරලා. ඒ විදිහට ඥාන කෙනෙක් ඥාන කරනවාස ඥාන වෙන්න මේ විදිහට වලපත් වෙනවා. මේ දර බලයනවා. ඊට පස්සේ ආ ගන්නවා. මේ හරියට ආවම පස්සේ මේ තියෙන සම්පූර්ණ මේක මෙතන උත්තරනේ. මේ වාර මේ ලියාගෙන පුළුවන් සංගීත විදිහට වෙන්න මේ. හරි වාරවම බෙදන්න පුළුවන්. සමීකරණ විදිහට x ධන y ධන z සමාන 2යි. x ධන y ධන z සමාන 2යි දීපු පළවෙනි සමීකරණය. ඊට පස්සේ ලියාගන්න පුළුවන්. ඍණ 3යි x ධන ඍණ 3යි y ධන z සමානයි කීයද? ඍණ 11. මේක දෙවෙනි සමීකරණය. හරිද? මේ මොකද? 2යි z සමානයි 4. 2යි z සමානයි 4යි. z සමානයි කීයද? 2. z 2යි නම් y කීයද? z 2යි නම් මෙතන 2යි 13යි 14 වෙදීම 3. z y 13 වෙදීම 3යි z 2යි නම් x කියන එක හොයාගන්න කීයද? x කියන මොනවද හොයාගන්න පුළුවන්? 14 ඍණ 13 වෙදීම 3යි. ඍණ 13 වෙදීම 3යි කියන්නේ. දැන් මම කියන්නේ x විදිහට මොකක්ද දෙන්නේ? මේ විදිහට මේකත් ගත්තා. හරිද? මේ විදිහට සමීකරණ තුන අරගෙන ඒකෙන් සම්මුතිය ටික දාලා සමීකරණයක් මේ න්‍යාසයක් හදාගත්තා. විචාර ටික දාලා න්‍යාසයක් හදාගත්තා. උත්තර ටික දාලා න්‍යාසයක් හදාගත්තා. ඊට පස්සේ x වරක් කලුත්වකම නෙමෙයි. මෙතන ටික කරන්නේ ඉතින් ආගමද මේකක් කරගෙන යනවා. ඒක සහ උත්තර මේට්‍රික්ස්. ඊට පස්සේ ඒක මේ රෝ එලිමන්ට් ඔපරේෂන් රෝජර් ෆෝම් එකට ගෙනාවොත් පස්සේ ඒ කරන දේ මේකට කරුවොත් මේක රෝජර් ෆෝම් එකට එන අවස්ථාවේ මෙතන නාතුනේ මේකට මෙදිනා කියන එක එතන නාතුනේ මේකට මේකට කරන එකම කරනවා. ඊට පස්සේ මේ එන එක සමීකරණ වලිය ලස්සනනේ බලන්න යට මේ x පද නැහැ y පද නැහැ z වල උත්තරේ ලස්සනට ඒක තමයි මේ ඇත්තටම කරේ. හරිද? මේ z වල උත්තරේ ලස්සනම ඔතන මෙතන තියෙන මේ සුද්ධ තියෙන්නේ y එකයි z එකයි උත්තරේ. හරි එතකොට එතනින් මට ලස්සන y වලින් උත්තරේ. ඒක මේ දෙකම මට excel උත්තරේ ගත්තා. හරිද? මේ මෙතනදී අර කියවත දෙලා මෙන්න මේක මෙතන. හරිද? ඊට පස්සේ තව කතාවක් තියෙනවා දෙන්න මේ වගේ. හරිද? මොකද දන්නවද? මේ කතාවක් තියෙනවා දෙන්න මේ. ඕකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. හරිද? බලන්න මේ සමීකරණ දෙක. හරි. මේ ඇවිල්ලා තියෙන මේ උත්තර නම් හරිද වැරදිද මම හරියට දන්නේ නැහැ. ඒක මම මේ වාට උදාහරණයක් විදිහට ගත්තේ මේ උත්තරකින් ගන්න එපා. හරිද? මෙන්න මේ කියන සංකල්ප විදිහට පොළොවට දාන්න. හරිද? මේ දෙකේ නම් හරියට ඉතින් මේකේ නම් මම කාවන විදිහට මේ මට වාට විස්තර අහුවෙන්න ඉතින්. දැන් ඔයා හිතන්න ඔයා මේ සමීකරණ දෙක විසඳන්න දෙන්න. ඔයාලට ප්‍රශ්නයක් මෙන්න මේ සමීකරණ දෙක. මේට්‍රික්ස් භාවිතයෙන් විසඳා. මෙයට යුනික් ආන්සර්ස් තියෙන බව පෙන්වන්න හරි මොකක් හරි එහෙම එකක් දෙන්න. දැන් මේට්‍රික්ස් එක විසඳලා ඉවරලා x y වල උත්තර ගන්න පුළුවන් අර උත්තර ගන්න පුළුවන්. බැරි ඒවට මේට්‍රික්ස් වලින් උත්තර ගන්න බෑනේ. ඒතකොට අපි දැන් කොහොමද දන්නේ මේ යුනික් නැද්ද කියලා? නොබල පොඩි මෙතන. බලන්න. බැලුව බැලන්න. එකයි x කරන්නේ 13යි නම් බැලන්ස් කරන 9 වෙනින් මේ සමීකරණ තුනේ ගුණේලා ඒක 18 විදිහක් නෑ. අයනම් ඔයාලට දෙන්න බැලුව බැලුවෙන් තේරෙනවා. මේක මොකක් හරි නියතයක් අසමානයි බිඳු අවස්ථාවක්. يعني මේකට උත්තර නෑ. මේකට උත්තර නෑ. ඔයා මේට්‍රික්ස් එකට මේක අර දාලා පිළිවෙලට හදාගෙන දුන්නොත් අරගෙන ඒක රෝජියන් ෆෝම් එකට ගෙනාවට පස්සේ රෝජියන් ෆෝම් එකට ගෙනාවට පස්සේ මේ අන්තිම පියවර නේ. අර කලින් අපි කතා කරේ අර ඒ කියන එකට රෝජන් ෆෝම් එකට ගෙනවනේ. රෝජන් ෆෝම් එකට ගෙනාව පස්සේ තමයි මේ අන්තිම උත්තරේ ෆයිනල් ආන්සර් නේ. අන්තිමේට මෙන්න තමයි. බිංදු දෙක සමානයි ඍණ දෙකයි ඍණ 21යි. ඒක නම් මොකක්ද මේ තේරුනේ? බිංදුවයි x තන බිංදුවයි y සමාන ඍණ 21. මේක වෙන කොහොමද? කිසිම දෙයක් නෑ. ඍණ 21කට සමානයි. يعني බිංදුව සමානයි ඍණ 21යි. මේක වෙන්න බෑ. එහෙනම් මෙන්න යටම පදේ මේක ඉස්සරේ යටම පදේ මේ විදිහට ආවම පස්සේ යටම තේලිය දෙන්නේ මේ විදිහට ආවම පස්සේ කෙලින්ම කියන්නේ මේ විසඳිය නැහැ. මෙයට no solution. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේක inconsistent matrix එකක්. මට දෙන්නම් මේක අපිට කියන්න පුළුවන් no solution. හරිද? නැත්නම් inconsistent. හරිද? පාදම් මේක දන්නේ හින්දානේ ඒක කියව නොදන්න දෙයක් inconsistent කියලා හොයා ගන්න බැරි දෙයක් කිය මෙතන තිබ්බනම් matrix පාඩේ මෙන්න මේ විදිහට ඉවරක් කිය. ආයෙත් උනාට කියනවා මේක inconsistent මේක no solution එක. මේක දිහා බලන්න. මෙතන පානොනේ අන්තිමට දැන් මේ මුක අර විදිහට ප්‍රොසෙස් එක කරලා රෝජන් ෆෝම් එකට අනුව පස්සේ වල මේ තියෙනවා. හරි. මේකේ බලන්න මේකේ නම් කියනවා නිකන් අතයි y සමානයි 21.
y සමාන 3 කියලා නැත්නම් y සමාන 3 x වල උත්තරයක් තියෙනවා. එතකොට බලන්න මේක යට පොතේ බිඳු නැහැ. ඊළඟ 17යි y සමාන 21. හරිද? මේ වගේ අවස්ථාවක්. එහෙම නැත්නම් මේ වගේ අවස්ථාවක් බලන්න. 2 ඉගෙන ගන්න 1 13 ඉනිසි කොයි වගේ එකක්. එතකොටත් අපිට මේ ඔය වගේ අවස්ථාවක්. එතකොට එහෙම නැත්නම් වෙන අවස්ථාවක් තිබෙනවා. හරිද? 2 ඉගෙන 3 බිඳුව ඉගෙන 7 මේ පැත්තේ නිකන් 3 වගේ දෙන්න මෙතන බිඳුව. මේ වගේ අවස්ථාවක් කොහොමද? ඍණ 7යි y කියන එක බිඳුව. y කියන එක බිඳුව වෙන ප්‍රශ්නයක් නෑ. y බිඳුව නම් 6 බිඳුව වෙනවා කියලා එකක් නෑ. මේ වගේ අවස්ථාවක් තිබ්බොත් මේක තියෙන්නේ මොකද? මෙන්න මේ අවස්ථාවේ මොකද කියන්නේ? මේක තියෙන්නේ එක සොලියුෂන් එක. එක සොලියුෂන් එකක් නෙවෙයි. හරි. සොලියුෂන් ගොඩක් නෙවෙයි. එක සොලියුෂන් එකක් නෙවෙයි. එහෙනම් මේක මොකක්ද? සොලියුෂන් තියෙනවා. තියෙනවා නම් මේක කන්සිස්ට්. කන්සිස්ට්. එහෙනම් එක සොලියුෂන් එක නෙවෙයි. එහෙනම් මතක තියාගන්න මේට්‍රික්ස් එක යට පදේ වේලිය දෙන්න මෙහෙම આવුත් වෙනවා. ඒක කන්සිස්ට් වෙයි. ඔබ මතක තියාගන්න. මේ වගේ එකක් આવුවොත් මම බැලු මේක ගන්නවා මේක දෙන්නේ මෙතන වෙන්නේ. අදර මේකෙන් විද්ද සමානයි කිව්වා. මේක මම ඉස්සෙල්ලා කියවනේ. මේකට උත්තර තියෙනවා. හරි අනන්ත. ඉන්දික උත්තර තියෙනවා. මේ වගේ එකක් සාමාන්‍ය මේට්‍රික්ස් එක වල අන්තිම හේරම කරලා ප්‍රොජෙක්ට් ෆෝම් ගාව පස්සේ අන්තිමට මේක කරන්න දෙනවා. ඒක දෙන්නේ මේ අරන් දෙන්නේ මේක කියන්නේ. මේක ඉන්ද සමාන. මේක දාලා උත්තර තියෙනවා. ඒ නිසා කන්සිස්ට්. හරිද? infinite infinity answers එක මොකක්ද හිතා ගන්න පුළුවන්. හරිද? මම කියන එක තේරෙන්නේ නැති. එතකොට ඔය කියන්නේ මම කියන දුන්න මේ දෙවෙනි මෙතඩ් එක. රෝචර් ෆෝම් එකකින් යන ඔයලෙමන්ටි ඔපරේෂන් එකකින් යන මෙතඩ් එකේ විශේෂ අවස්ථා තුනක්. මොකද ගණන් හදන්න ඉන්නේ මෙන්න මේ වගේ සමීකරණ දීලා මෙන්න මේක යුනිටි ආන්සර් කියන බව පෙන්වන්න මේට්‍රික්ස් එක දෙන්නේ. හරි විදිහට හදාගෙන ගියා අන්තිම තියරි විදිහට මේක ගත්තා මෙතනින් පෙන්නුවා. එච්චර. වෙනසක් වෙන්නේ. අපි යමු දැන් අන්තිම මෙතඩ් එකට. මොකක්ද තමයි අන්තිම මෙතඩ් එක? මම අර කියපු ග්‍රැමර් ස්කූල් මෙතඩ් එකට. මොකද්ද ග්‍රැමර් ස්කූල් මෙතඩ් එක කියලා කියන්නේ? ඔව්. බලමුකෝ මේ ග්‍රැමර් ස්කේන් ඩයල් එක මොකක්ද කියන්නේ? මේ ග්‍රැමර් ස්කූල් මෙතඩ් එක මොකක්ද කියන්නේ? මෙන්න මේ ගණන් දීලා දෙනවා මෙන්න මේ සමීකරණ තුන ග්‍රැමර් ස්කූල් භාවිතයෙන් විසඳන්න. අර දැන් මේට්‍රික්ස් එක ග්‍රැමර් ස්කූල් භාවිතයෙන් විසඳන්න. මම මොකද කරන්නේ? මේකේ සංබන්ධ දාලා ඒ කියන්නේ එක්ස් ලියා ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ මේකේ එක්සැලරිටි දාලා x කියලා එකක් ලියා ගන්නවා. ඊට පස්සේ මේ උත්තරේ දාලා b කියලා මේට්‍රික්ස් එක ලියා ගන්නවා. ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මම ගන්නේ a මේට්‍රික්ස් එක. හරිද? a මේට්‍රික්ස් එක ඩිටර්මිනන්ට් එක මම ගන්නවා. මම මේ ඩිටර්මිනන්ට් එක ගන්න කියලා නෑ. ඔයා ගන්න. හරිද? ඉතින් ඒක ඩිටර්මිනන්ට් එක ගන්නවා. මේක ආරය. මේක මේ පොලිටික ආන්නේ විදිහට මේ a කියන මේට්‍රික්ස් එක ඩිටර්මිනන්ට් වල හරිද? ඊට පස්සේ මේ ග්‍රැමර්ස් කියන ඩයල් එක. හරි මේ ග්‍රැමර්ස් කියන ඩයල් එක කියනවා ඔබට x දවනි ඔබට x නේ ඕනේ x වල y වෙන ඉස්සෙල්ලා උත්තර ගන්නවා. ඒ උත්තර මම විසඳලා ඉවරද මම ක්‍රමයක් දෙන්න. උඹේ විදිහට විසඳන්න. ඌ කියනවා x කියලා කියන්නේ හරි det a1 බෙදීම det a. හිතන්න එපා. y කියලා කියන්නේ det a2 බෙදීම det a. z කියලා කියන්නේ det a3 බෙදීම det a. ඒ කියන්නේ මොකද්ද මේ a1 කියන මේට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එකම වෙලා a කියන මේට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක බෙදපන්. ඩිටර්මිනන්ට් එකෙන් අපි දෙන්න සම්පූර්ණ पूर्ण संख्या මෙහෙන් වෙන පූර්ණ නිල සංඛ්‍යාවක්. ඒක බෙදපුවම 6 වල නොමුළු උත්තර නෙමෙයි. මේක නෙමෙයි ඩිටර්මිනන්ට් මේට්‍රික්ස් එකක් ඉන්නේ. හරිද? ඊට පස්සේ කියනවා a2 කියන මේට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක මොකද? a කියන මේට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක බෙදපන්. a3 කියන මේට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක a කියන මේට්‍රික්ස් එකේ ඩිටර්මිනන්ට් එක බෙදපන්. දැන් ඔබ a1 ගේ ඩිටර්මිනන්ට් එක තියා a1 මේට්‍රික්ස් එක මොකක්ද කියලා දන්නවද නැහැ? a2 මේට්‍රික්ස් එක මොකක්ද කියලා දන්නවද නැහැ? a3 මේට්‍රික්ස් එක මොකක්ද කියලා දන්නවද? නෑ නේද? ගන්න. හරි හැබැයි ඩිටර්මිනන්ට් හැම එකෙම a කියන ගන්නවා නේද? ඒක මේකෙන් මම දුවා. දැන් මම කරන්නේ a1 මේට්‍රික්ස් එක හොයන්න. හරි. මෝ කියනවා හරිද? ඔයාගේ මේ a මේට්‍රික්ස් එක දිනා නේද? ඔයා මේ හොයාගත්ත මේ a මේට්‍රික්ස් එක දිනා නේද? ඔයාට a1 මේට්‍රික්ස් එක නේද ඕනේ? ඔයාලට a1 මේට්‍රික්ස් එක ඕනේ. දැන් මේක a මේට්‍රික්ස් එක නෙමෙයි a මේට්‍රික්ස් නේ. හරිද? ඔයාලට a1 මේට්‍රික්ස් එක ඕනේ නම් හරිද? පළවෙනි තීරුව අයින් කරපන්. පළවෙනි තීරුව පේන්නේ නෙමෙයි තීරුව අයින් කරපන්. උත්තර මේට්‍රික්ස් එක දෙන්න දාන්න. 1 2 3. මේකලු a1 මේට්‍රික්ස් එක. මොකක්ද තීරුවේ? a කියන මේට්‍රික්ස් එකේ පළවෙනි තීරුව අයින් කරා උත්තර මේට්‍රික්ස් එක මෙතන දාන්න මේකලු a1 කියන මේට්‍රික්ස් එක. දැන් මට නේද a1 එකේ ඩිටර්මිනන්ට් එක හොයන්න. පුරන්න නෝමල් විදිහට මේක දෙන්න වань හොයන්න පුළුවන්. ඉතින් උත්තරයක් ගන්න පුළුවන්.
ඊට පස්සේ මෙයා කියනවා උඹට ඕනේ A2 ද? A2 නේ ඕනේ. ඉස්සෙල්ලා මේ කියන්නේ ඉස්සෙල්ලා ලියාගන්න. හරිද? බිංදුව දෙක තුන ඔය විදිහට නේ. උඹට ඕනේ දැන් A2 නේ. එහෙනම් කොහොමද ගන්නේ? දෙවෙනි තීරුව අයින් කරනවා. දෙවෙනි තීරුව අයින් කරනවා. මේ උත්තර මේට්‍රික්ස් එකේ දෙන්නේ කියන්නේ B කියන එක දාගන්න එක. ඒකෙන් එනවලු A2. එහෙනම් උඹට එතනින් පුළුවන් නේද? A2 වල ඩිටර්මිනන්ට් එක ගන්න. මම බලන්නේ නෝමල් ඉතින් බෑ කියලා උඹට මොනවද බෑ කියන්නේ? හරිද? තේරුණාද? හරිද? එහෙනම් බලන්න. දැන් උඹට ඕනේ A3 එක. A3 එක කොහොමද දිනන්නේ? ඉතින් ඒකෙන් ගියානේ. බිංදුව එක දෙක දැන් තේරෙනවා මම මොකද්ද කියන්නේ. හරිද? දැන් උඹට ඕනේ A3 කියන එක. A3 කියන එක ඕනේ. එහෙනම් තුනේ තියෙන කීප මොකද? A කියන එක. දැන් මට A3 නේ. එහෙනම් මොකද කරන්නේ? B කියන එක දෙන්න දාන්න. ඒ විදිහේ දෙන්න දාන්න. දාලි වෙලා මේකේ උඩ පුළුවන් ඩිටර්මිනන්ට් එක තියෙනවා. ඩිටර්මිනන්ට් එක පුළුවන්. හරිද? දැන් ඔයා ඩිටර්මිනන්ට් එක දන්නවා ඩිටර්මිනන්ට් A1 එක දන්නවා. ඩිටර්මිනන්ට් එක දන්නවා ඩිටර්මිනන්ට් A2 එක දන්නවා. ඩිටර්මිනන්ට් A දන්නවා ඩිටර්මිනන්ට් A3 එක දන්නවා. ඔයාට මේ ගානේ එක්ස්වයිසෙත් සිදු කරන්න පුළුවන්. ක්‍රමස් ටූල් මෙතෙන් කියන්නේ ඔච්චරයි. හරිද? එහෙනම් දැන් අපි සිස්ටම් ඔෆ් ලීනියර් ඇල්ජිබ්‍රා ඉක්වේෂන් ගැන කතා කරලා අතරම සේරම කතා කරලා ඉවරයි. හරි ඔය රෝලර් මෙතඩ් තුන තමයි මෙතඩ් තුන. හරිද? ඔයාට මොනවාරි කිව්ව නැත්තම් මේ මෙතඩෙන් හදන්න කිව්ව නැත්තම් ලේසි මෙතඩ් එකක් තෝරගෙන හදන්න. මේ මෙතඩෙන් හදන්න කියලා කිව්වොත් මේ මෙතඩෙන් හදන්න. මම මගේ උපරිම උත්සාහයෙන් මම දැන් ඔයගොල්ලන්ට මේ කියලා දුන්නේ මේ තේරුණාද නැද්ද දන්නේ නැහැ ඉතින් හරි. මම පල්ලෙන් දාන කියන්නේ. ඊට පස්සේ දැන් මෙතනින් අපේ පාඩම ඉවරයි. මම චූටි දෙයක් කියලා දෙනවා. මේට්‍රික්ස් එක රෑන්ක් එක කොහොමද ගන්නේ? හරිද? මේ රෑන්ක් ඔෆ් මේට්‍රික්ස් මට එදා ක්ලාස් එකේ කරන්න බැරුණා ඒක. ඒක බලමු නැති කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ආනේ කොටස බලලා දාන්න මේ වීඩියෝ එකේ රෑන්ක් ඔෆ් මේට්‍රික්ස් එක රෑන්ක් එක කොහොමද හොයන්නේ? හරි අපි ඒක බලමු. හරි. මේ රෑන්ක් ඔෆ් මේට්‍රික්ස් මොකද්ද මේ රෑන්ක් ඔෆ් මේට්‍රික්ස් කියන්නේ? වෙන්න මේට්‍රික්ස් එකක් තියෙනවා. හරි ඔයාගාව වෙන්න මේට්‍රික්ස් එකක් තියෙනවා. හරි. ඔයා මොකද කරන්නේ? මේ මේට්‍රික්ස් එක අර එලිමන්ට් එක ඔපරේෂන් එක විදිහට කරගෙන ගිහලා රෝ ඉචිලන ෆෝම් එකට ගේනවා මේ මේට්‍රික්ස් එක 3/3 මේට්‍රික්ස් එකක් තිබ්බත් මේ ක්‍රමයේම තමයි. හරිද? මේක මේ රෝ ඉචිලන ෆෝම් එකට වල ගේනවා. ගෙනාවම පස්සේ රෝ ඉචිලන ෆෝම් එක කියලා මම කියවනේ ලක්ෂණ තුනක් පාස්. ඒ තැනට ඔයා ගෙනාවට පස්සේ මෙන්න මේ රෝ ඉචිලන ෆෝම් එකේ තියෙන න්‍යාය දිහා බලන්න. මේක දිහා බලන්න. බැලුවම පස්සේ මෙයාලා කියනවා non zero rows ටිකක් තියෙනවා. බිංදුව සම්පූර්ණ රෝ එකම බිංදුව නම. එකක් බිංදුව නෙවෙයි. රෝ එකේ එකක් බිංදුව ඒක නෙවෙයි මම කියන්නේ. සම්පූර්ණ රෝ එකම බිංදුව නම. ඒවත් හරි. සම්පූර්ණ රෝ එකම බිංදුව නෝනේ. දැන් හිතන්න මෙහෙම තිබ්බද? බිංදුව එකයි කියලා අවුලක් නැහැ. සම්පූර්ණ රෝ එකම බිංදුව නෙවෙයි. ඒ වගේ සම්පූර්ණ රෝ එකම බිංදුව නොවන අවස්ථා තියෙනවා මම කියනවා. සම්පූර්ණ රෝ එකම බිංදුව නම. එක පේරෙන් තියෙනවා. එහෙනම් මේ මේට්‍රික්ස් එකේ මෙන්න මේ මේට්‍රික්ස් එකේ රෑන්ක් එක එකයි. මේ මේට්‍රික්ස් එකේ නෙවෙයි ඒ මේට්‍රික්ස් එකේ රෑන්ක් එක එකයි. මේ මේට්‍රික්ස් එකේ බලන්න. මේක මම අර එලිමන්ටරි ඔපරේෂන් එක විදිහට දෙන්න කියනවා. හරිද? රෝස් එකක් තෝරන්න මේක හදාගන්න. හදාගත්තට පස්සේ බලන්න මේක දැන් මම කියන මුළු පේරියම 0 9 කීයක් තියෙනවා. එකයි දෙකයි මොකද මෙතන 0 තිබ්බා. මෙතන 0 නෑ නේ. එහෙනම් පේරි දෙක. පේරි දෙකයි නම් මේ මේට්‍රික්ස් එකේ රෑන්ක් එක දෙකයි. තුනේ මේට්‍රික්ස් එකට කරන්නේ ඔය වගේම තමයි. හරිද? එහෙනම් මේට්‍රික්ස් එක රෑන්ක් එක කියලා කියන්නේ මේ සීන් එකට. හරිද? ඔක තමයි මේට්‍රික්ස් එක රෑන්ක් එක කියලා කියන්නේ. හරිද? හරි. මෙතනින් මේට්‍රික්ස් කියන එක සම්පූර්ණයෙන්ම ඉවරයි.